ඔයාලා හැමෝවම ආදරයෙන් පිළිගන්න ගමන් මලයාලම් ෆිල්ම් බලන්න කැමති ඔයාලට තමා අද මම මේ ෆිල්ම් එක අරන් ආවේ. බලලා ඉවර වුණාට පස්සේ මොකක්ද ඒ උනේ කියලා හිතාගන්න බැරි වෙන 2026 ගිනි ගින්දර වගේ අලුතෙන්ම රිලීස් වෙච්ච මලයාලම් මැජික් එකක් තමා මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ධර්ම යුද්ධයේ එහෙමත් නැත්නම් දෘශ්‍යම් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයාගේ 2026 ක්‍රයිම් ත්‍රිලර් මර්ඩර් ගණයට අයත් වෙන මේ ෆිල්ම් එකේ කතාව යන්නේ එක දූෂිත පොලිස් නිලධාරියෙක් සහ තමන්ගේ එකම දුවට පණ වගේ ආදරය කරන ආදරණීය තාත්තා කෙනෙක් වටා. තප්පරෙන් තප්පරේ ඊළඟට මොකක් වෙයිද කියන කුතුහලය තියාගෙන බලන්න පුරුවන් සුපිරි ෆිල්ම් එකක් තමා මේක. කතාව ගැන පොඩියට කිව්වොත් අයිරින් කියලා තරුණ ගැහැණු ළමයින්ට වෙන අසාධාරණකම් ගැන කතා කරන එක ගැහැණු ළමෙක් ඉන්නවා. ගැහැණු ළමෙක්ට මොකක් හරි අසාධාරණක් වෙච්ච ගමන් මේ අයිරින් කියන ගැහැණු ළමයා ඒ අසාධාරණේ වෙච්ච ගැහැණු කෙනා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් හදිසියෙම මේ අයිරින් අතුරුදහන් වෙනවා. අයිරින්ගේ තාත්තා පොලිසියට ගිහින් මේ ගැන කියලා එන්ට්‍රියක් දැම්මත් පහුවෙද අයිරින්ගේ තාත්තට දැනගන්න ලැබෙන්නේ ගොඩක් භයානක දරුණු ආරංචියක්. ඉතින් ඒ භයානක ආරංචිය මොකක්ද? අයිරින්ට මොකද වුනේ? අයිරින් ජීවතුන් අතරද නැද්ද? අයිරින් මිය ගිහින් නම් ඒ කොහොමද? ඝාතකයා කවුද කියන ප්‍රශ්න ගොඩකුත් එක්ක තමා මේ සුපිරි දාමඝාතක ෆිල්ම් එක පටන් ගන්නෙ. ඉතින් මේ හිතාගන්නවත් බැරි දරුණු අවසානයක් තියෙන එන්න කුතුහලයේ වැඩි වෙන මේ ෆිල්ම් එකේ නම තමා වල්ලතු වාසදේ කල්ලන් කියන මලයාලම් ෆිල්ම් එක. අයිරින්ට හදිසියෙම මොකද වුනේ? අයිරින්ගේ තාත්තට අයිරින් ගැන හොයාගන්න පුරුවන් වේද? මේ දේවල් එක්ක තියෙන අබිරහ සැගවිච්ච දේ මොකක්ද? ඉතින් මේ දේවල් දැනගන්න සම්පූර්ණ ෆිල්ම් එක බලන්න ඔයාලට ආරාධනය කරන ගමන් channel එක subscribe කරලා bell icon එක click කරලා notification on කරගන්න කියන ගමන් වැඩි කතා නැතිව අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගන්නේ එක තරුණ පිරිමි ළමෙක් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න යන සිද්ධියකින්. මේ පිරිමි ළමයාගේ නම තමා ෆිලිප්. ඉතින් ෆිලිප්ගේ අම්මා ෆිලිප් ඉපදෙන දවසේම නැති වෙලා තියෙනවා. එදා ඉඳන් ෆිලිප් ජීවත් වෙලා තියෙන්නේ තාත්තත් එක්ක. තාත්තගේ නම තමා ඇන්තනි. ඉතින් මේ ෆිලිප් කියන්නේ මුරඩු ළමයෙක්. අන්න ඒ හේතුව හින්දා ෆිලිප්ගේ තාත්තා, ඒ කියන්නේ ඇන්තනි, ෆිලිප්ව තමන්ගේ යටතේ තියාගන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ ડોක්ටර් ෆිලිප් එක්ක වගේම ඇන්තනි එක්කත් කතා කරනවා. මේ යන කතාවෙන් නම් තේරෙන්නේ ෆිලිප්ගේ ඇන්තනිගේ අතර තියෙන පිය පුතු සම්බන්ධය ගොඩක් කාලෙක ඉඳන් හෙච්චර හොඳට තිබිලා නැහැ කියන එක. මොකද මෙතන කියන විදිහට ෆිලිප් ඇන්තනිට තාත්තේ කියලා කතා කරපු දවසක්වත් ඇන්තනිට මතක නැහැ. ඉතින් එතන වෙච්ච සිද්ධිය කට් කරලා ඊළඟට අපිට පෙන්වන්නේ පොලිස් ස්ටේෂන් එකක් ඇතුලේ ඉඳගෙන ඉන්න ගෑනු ළමෙක්ව. මේ ගෑනු ළමයාගේ නම තමා අයිරින්. මේ වෙලාවේ නම් මේ ප්‍රදේශයට හයියෙන් වහින ගමන් තමා තියෙන්නේ. ඔන්න ඔය වෙලේම වගේ මෙතනට එනවා කාර් එකක්. මේකේ ඇතුලේ ටිකක් සල්ලිකාරලා තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. මේ වෙලාවෙම වගේ මෙතනට එනවා මේ පොලිසියේ ජීප් එක. ඉතින් මේකෙන් එළියට බහින්නේ අපි කලින් දැකපු ඇන්තනි. ඇන්තනි කියන්නේ මේ පොලිස් ස්ටේෂන් එකේ CI. එහෙමත් නැත්නම් ප්‍රධාන පරීක්ෂකවරයා. දුර තියලම අර වාහනේ ඉන්න දෙන්න දිහා බලාගෙනම ඇන්තනි එනවා ස්ටේෂන් එක ඇතුළට. ඉතින් ඇතුළට යද්දිම තමා දකින්නේ මෙතන පුටුවක වාඩි වෙලා ඉන්නේ අයිරින්ව. ඇන්තනි එයා යටතේ වැඩ කරන ජෙනී කියන කොස්තාපල්ගෙන් අහනවා මේ වෙලේ අයිරින් මොකද මෙහෙ කියලා. ජෙනී මේ වෙලේ කියන්නේ නම් පැමිණිල්ලකට ඇවිල්ලා ඉන්නේ එයා මෙහෙ කොලෙජ් එකේ part time විදිහට ඉගෙන ගන්නවා කියලා. ඒත් හැබැයි මේ වෙලේ ඇන්තනි අයිරින්ව ගණන් ගන්නේ නැතිව යනවා ඇන්තනිගේ ඔෆිස් කාමරය ඇතුළට. ඇතුළට යද්දි තමා පෙන්වන්නේ මෙතනට කලින්ම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ අම්මා කෙනෙකුයි දුවෙකුයි. මේ ගෑනු ළමගේ නම තමා දීප්ති. එළිය නවත්තලා තිබ්බ කාර් එකේ ඉදියා රාජීව් කියන කොල්ලගෙන් දීප්තිට වෙච්ච අතවරයක් හින්දා නඩුවක් දාන්න තමා මෙරා පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒත් මේ ප්‍රශ්නේ ගැන කලින් ඉඳන් මේ දැනගෙන ඉදිය ඇන්තනි හදන්නේ කොහොම හරි කරලා මේ ප්‍රශ්නේ යට ගහන්න. මොකද මේ රාජීව් සහ ඇන්තනිගේ පුතා ෆිලිප් කියන්නේ හොඳ යාළුවෝ දෙන්නෙක්. මෙන්න මේ හේතුව හින්දා ඇන්තනි දීප්තිගේ පැත්තට වැරද්ද දානවා. ඇන්තනි මේ වෙලේ කියනවා ඔය සිද්ධිය වෙන වෙලේ දීප්ති රාජීව් එක්ක කාමරේ ඉදියේ ඒ හින්දා දීප්තිත් මෙතන වැරදි කියලා. ඒත් මේ වෙලේ දීප්ති නම් අඬ කියන්නෙම රාජීව් තමා දීප්තිව ඇදන් ගියේ කියලා. දීප්ති තවදුරටත් කියන්නේ ටික කාලයකට කලින් රාජීව් යාළු වෙන්න ඇහුවා. ඒත් දීප්ති බෑ කියපු හින්දා බලෙන්ම මෙහෙම කරා කියලා. හැබැයි CI ඇන්තනි දීප්ති ගැන පොඩ්ඩක් හොයලා තියෙනවා. මේ වෙලේ ඇන්තනි දීප්තිගේ අම්මා ඉස්සරහම කියනවා
දීප්ති රාජීව් එක්ක සම්බන්ධයක් තියෙද්දිම කොලේජ් එකේ සිජෝ කියන පිරිමි ළමයාත් එක්කත් සම්බන්ධයක් තියාගෙන ඉඳලා තියෙනවා. කලින් දවසේ පාටියකට ගියපු වෙලාවේ රාජීව් දීප්තිගේ ෆෝන් එකේ සිජෝ එක්ක කතා කරපුවත් දෙක්ක නිසා රාජීව්ට තරහ ගිහින් තමා මේ දේ වෙලා තියන්නේ කියලා. මෙන්න මේ දේ නිසා දීප්තිගේ අම්මා හිතන්න ගන්නවා CI ඇන්තනි කියන්නේ ඇත්ත කියලා. මේ වෙලේ මේ CI ඇන්තනි සාර්ථක විදිහට මේ නඩුව යට ගහලා දානවා. මේ දේ වෙලා අඬාඬ දීප්ති එළියට එද්දි තමා එතන ඉඳපු අයරින් අහන්නේ මොකද උනේ කියලා. මෙන්න මේ වෙලේ තමා දීප්තිගේ අම්මා අයරින්ටත් බැනලා මෙතනින් එළියට එන්නේ. ඒකට හේතුව තමා දීප්ති කියන්නේ සමාජ ක්‍රියාකාරිනියක්. කවුරු හරි ගෑනු ළමෙක්ට අසාධාරණයක් වෙච්ච ගමන් ඒ වෙච්ච අසාධාරණයට විරුද්ධව කතා කරන කෙනෙක්. මේ දේවල් හින්ද CI ඇන්තනීට දීප්තිගෙන් කරදර තමා වෙන්නේ. අර වෙලේ CI ඇන්තනි අයිරින්ට විරුද්ධව එක් එක කතා කියපු හින්දා දීප්තිගේ අම්මා ඉන්නේ අයිරින් එක්කත් තරහින්. අන්න ඒ හේතුව හින්දා තමා දීප්තිගේ අම්මා අයිරින්ටත් බැනලා දීප්තිව එක්කන් යන්නේ. ඉතින් ස්ටේෂන් එකෙන් එළියට ආපු මේ දෙන්න වීල් එකක නැගලා ගෙදර යන්න පිටත් වෙනවා. මේ යන වෙලාවෙත් හැමදේම නැති වෙලා ඉන්න දීප්ති අම්මට කියන්නේ මට දැන් හැමදේම නැති වුණා. අනේ අම්මේ ඔයාත් මාව අවිශ්වාස කරන්න එපා මම කියන්නේ ඇත්ත කිල්ලා. ඒත් ඉතින් දීප්තිගේ අම්මා නම් CI ඇන්ටනි කියපු දේ විශ්වාස කරන හින්දා එයත් කරන්නේ දීප්තිට බනින එක. මේ දේත් එක්කම තමා දීප්ති අම්මට කියන්නේ අම්මේ ඔයා මං කියන දේ විශ්වාස කරේ නැත්තම් මං මොනවා හරි කරගන්නවා කියලා. හැබැයි එවලේ අම්මා කියන්නේ මෙහෙම ජීවත් වෙනවට වඩා එහෙම කරගන්න එක හොඳයි කියලා. අන්න ඒ වචනෙත් එක්ක හැමදේම නැති වෙලා අසරණ වෙලා ඉදපු දීප්ති වීල් එකෙන් බැහැලා එක පාරම වේගෙන් එන ලොරියකට පැනලා ජීවිතේ නැති කරගන්නවා. මෙවලේ අයිරින් මෙතනට ඇවිල්ලා දීප්තිව බේරගන්න උත්සාහ කරත් අයිරින්ගේ අත් දෙක උඩම දීප්ති මිය යනවා. එතන සිද්ධිය කට් වෙනවත් එක්කම ආයෙත් පෙන්වන්නේ ස්ටේෂන් එක ඇතුලේ ඉන්න CI ඇන්තනිව. මේ වෙලේ ඇන්තනි ඉන්නේ එයාගේ ඉහළ ඔෆිසර් කෙනෙක්ට කතා කරන ගමන්. මෙතනදි තමා එළි වෙන්නේ මේ නිලධාරියා රාජීව්ගේ තාත්තගෙන් සල්ලි අරන් මේ කේස් එක යට ගහන්න කියලා ඇන්තනිට කියලා තියෙන්න කියලා. ඉතින් රාජීව්ගෙන් ලක්ෂ 5ක් ඉල්ල ගන්න කියලා මේ නිලධාරියා ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ ආයෙත් පෙන්වන්නේ ඒ දවසේ රෑ වෙන සිද්ධියක්. මනෝවෛද්‍යවරයාගේ උපදෙස් වලට අනුව ඇන්තනි එයාගේ පුතයි එළියට ඇවිල්ලා කතා කරන්න. හැබැයි මෙවෙලම තමා මෙතනට එන්නේ අයිරින්. ඇවිල්ලා ඇන්තනිට බැනගෙන යනවා. මේ වෙන දේ මෙතන වටේ පිටේ ඉන්න මිනිස්සු ඔක්කොම බලන් ඉන්නේ. අයිරින් බැන කියන්නේ තමුසෙල වගේ දූෂිත නිලධාරියෝ හින්දා අහිංසක ගෑනු ළමෙක් නැති වුණා කියලා. මෙන්න මේ දේත් එක්ක මෙතන හිටිය ෆිලිප් නැගිටලා යනවා මොකද එතන වෙච්ච ලැජ්ජ හිතෙන වැඩේ හින්දා. ඊට පස්සේ ඔන්න අපිට පෙන්වන්නේ අර වෙච්ච දෙයින් අවුරුදු 2කට පස්සේ වෙන සිද්ධියක්. මෙවලේ පෙන්වන්නේ කුට්ටික්කානම් කියන ප්‍රදේශයට යන බස් එකක ටිකක් වයසක තාත්තා කෙනෙක් ඉඳන් ඉන්න දර්ශනයක්. මේ තාත්තගේ නම තමා සෑම්. ඉතින් සෑම් බස් එකේ ඇවිල්ලා කුට්ටික්කානම් කියන තැනින් බැහැලා එන්නේ එයා වැඩ කරන තැනට. සෑම් කියන්නේ පරිගණක ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක්. කොටින්ම කීවොත් පරිගණක විශේෂඥයෙක් කෙනෙක්. සයිබර් සිකියුරිටි පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. හැබැයි සෑම් දැන් කරන්නේ පොඩි පරිගණක කඩයක් දාගෙන සරල ජීවිතයක් ගත කරන එක. මෙච්චර දැනුමක් තියාගෙන මේ වගේ පොඩි කඩයක් කරන්න හේතුව චිත්‍රපටයේ ඉස්සරහට අපිට පෙන්නනවා. ඉතින් සෑම් විවාහක පුද්ගලයෙක්. සෑම්ගේ බිරිඳගේ නම තමා තෙරේසා. මේ දෙන්නට එක දුවෙක් ඉන්නවා. ඉතින් සෑම්ගේ තෙරේසගේ දුව තමා ෆිල්ම් එකේ අපිට මුලින්ම පෙන්නපු අයිරීන්. අයිරීන් මේ දවස්වල නම් ඉන්නේ ගෙදර නෙවෙයි දුර පළාත බෝඩින් වෙලා. කලින් දැක්ක වගේම අයිරීන් කියන්නේ මානව හිමිකම් සහ අපරාධ වෙනුවෙන් පෙනී ඉන්න ළමයෙක්. මෙන්න මේ දේවල් හින්දා අයිරීන් ගොඩක් බිසි වෙලා තමා ඉන්නේ. මේ කාර්යබහුල වැඩත් එක්ක අයිරීන්ට ඉක්මනට වැඩ කරගන්න බැරි හින්දා අයිරීන්ගේ තාත්තා සෑම් සල්ලි එකතු කරලා අයිරීන්ට කාර් එකක් අරන් දෙනවා. ඉතින් අයිරීන් ආයෙත් නිවාඩුවට ආවට පස්සේ මේ පවුල ප්‍රශ්නයක් නැතුව සතුටින් කාලය ගත කරනවා. හැබැයි මේ සතුට නැති වෙලා යන්න වැඩි කල් යන්නේ නැහැ. මොකද මෙතනින් පස්සේ වෙන්නේ සෑම්ගේ ජීවිතේ උඩි යටි කුරු වෙන සිද්ධියක්. ඒ මොකක්ද කියලා කියනෝ නම් අයිරින්ගේ පතල් කැණීමේ කල්ලියකට විරුද්ධව අයිරින්ගේ යාළුවා වෙන වීනා කියන ගෑනු ළමයාත් එක්ක තොරතුරු එකතු කරලා තියෙනවා. මේ කණ්ඩායමට විරුද්ධව නඩුවක් පවා මේ වෙද්දි උසාවියේ යනවා. මෙන්න මේ වෙඩත් එක්ක බිසි වෙලා ඉන්න අයිරින් නිවාඩු ඇවිල්ලා ටික දවසකට පස්සේ ආයෙත් සෑම් අරන් දුන්න තාරකේම නගරයට යනවා. ඉතින් මේ සිද්ධියත් එක්කම පෙන්වන්නේ ආයෙත් අර කලින් පෙන්නපු ඇන්තනි කියන පොලිස් නිලධාරියව. ඇන්තනි මේ වෙලාවේ එක හොස්ටල් එකක කාව හරි හොයන ගමන් තමයි ඉන්නේ. අන්තිමට ඒ හොයන් ගියපු කෙනාව අල්ලගත්තාම තමා අපිට පෙන්වන්නේ ඒ ඉන්නේ ඇන්තනිගේ පුතා ෆිලිප් කියලා. ඉතින් ෆිලිප් මේ වෙලේ රාජීව් කියන යාළුවා එක්ක මත්ද්‍රව්‍ය අරන් මත් වෙලා ඉන්නේ.
ඇන්තනි කලින් ඉදලම ෆිලිප්ට කියලා තියෙන්නේ රාජීව්ව ආශ්‍රය කරන්න එපා කියලා. ඉතින් ඇන්තනි මේ වෙලේ හිතේ තිබ්බ තරහට ෆිලිප්ට පහර දෙනවා. ඒත් අන්තිමට ෆිලිප් මෙතනින් පැනල යන්න සමත් වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ සෑම්ගේ ගෙදර උදේ වෙන සිද්ධිය. මේ වෙලේ සෑම් අයිරන්ට කොච්චර කෝල් ගන්න උත්සාහ කරත් අයිරන්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ගොඩක් දුරට අයිරන්ගේ ෆෝන් එක ඔෆ් වෙන්නේ නැහැ කියලා සෑම් දන්නවා. මෙන්න මේ දේ හින්දා සෑම්ගේ හිතේ පොඩි චකිතයකුත් එනවා කියලා පෙන්නනවා. ඉතින් ආයෙත් අපිට පෙන්වන්නේ ඇන්තනීව. මේ වෙලේ ඇන්තනි ඇලිලා ඉන්නේ මනෝවෛද්‍යවරයාව හම්බෙන්න. කලින් වගේම තමා අවුරුදු 2ක් ගියාට පස්සෙත් ෆිලිප් ඇන්තනි කියන දේවල් කිසිම දෙයක් අහන්නේ නැහැ, අඩුම කනකටවත් ගන්නෙ නැහැ කියලා ඇන්තනි මේ ડોක්ටර්ට කියන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේ වෙලාවේ තමා පොඩි අතීත කැලලක් පෙන්වන්නේ. ඉතින් ඇන්තනිගේ වයිෆ් ෆිලිප් හම්බෙද්දිම මිය ගිහින් තියෙනවා. අන්න ඒ දේ හින්දා ඇන්තනි ෆිලිප් එක්ක පොඩි කාලේ ඉඳන්ම තරහින් තමයි ඉඳලා තියෙන්නේ. ඒත් ඇන්තනි ෆිලිප්ව හදාගෙන තියෙනවා. හැබැයි ෆිලිප් අතින් වෙන පොඩි වැරද්දට පවා ඇන්තනි දරුණු විදිහට ෆිලිප්ට දඬුවම් කරලා තියෙනවා. ඔන්න ඔය දේ හින්දා තමා ෆිලිප් ඇන්තනි එක්ක තරහින් ජීවත් වෙන්නේ. ඉතින් එතන සිද්ධිය එහෙව වෙද්දි ආයෙත් පෙන්වන්නේ සෑම්ව. සෑම් නම් ටිකක් මේ වෙලේ බය වෙලා වගේ තමයි ඉන්නේ. මොකද කලින් දවසේ ගෙදරින් ගිය අයිරන්ගේ ෆෝන් එක උදේ ඉඳන් වැඩ නැති නිසා. මේ වෙලේ සෑම් අයිරන්ගේ යාළුවා වෙච්ච වීනාට කතා කරනවා. කතා කරලා කියන්නේ අයිරන් නැවතිලා ඉන්න ෆ්ලැට් එකට ගිහින් බලන්න කියලා. ඔන්න ওই දේත් එක්ක වීනා යනවා අයිරන් නැවතිලා ඉදිය තැනට. හැබැයි එතනට ගියාම තමයි වීනා දකින්නේ ගෙදර දොර එළියෙන් ලොක් කරලා තියෙනවා කියලා සහ ගෙදර යතුරු ඉස්සරහා මල් පෝච්චිය දාලා තියෙනවා කියලා. ඒ කියන්නේ එක්කෝ අයිරන් ගෙදර ඇවිල්ලා නැහැ, නැත්නම් අයිරන් ගෙදර ඇවිල්ලා ආයෙත් කොහේ හරි ගිහින්. ඉතින් මේ හම්බෙච්ච ආරංචියත් එක්කම සෑම් ටිකක් බයෙන් යන්නේ අයිරින් නැවතිලා ඉන්දිය ප්‍රදේශයේ පොලිස් ස්ටේෂන් එකට. වීනත් මේ වේලි සෑම් එක්ක මෙතනට එනවා කියලා පෙන්නනවා. මේ වේලේ තමා පෙන්වන්නේ මේ ස්ටේෂන් එකේ ප්‍රධාන පොලිස් ඔෆිසර් විදිහට වැඩ කරන්නේ ඇන්තනි කියලා. ඇන්තනීට සෑම් අයිරීන්ගේ ෆොටෝ එකක් පෙන්නලා උන සිද්ධිය කියනවා. දීප්තිගේ සිද්ධියත් එක්ක මේ අයිරීන් කියන්නේ කවුද කියලා ඇන්තනි දැනගෙන ඉදියත් මේ වේලේ සෑම්ට නම් ඇන්තනි මේ ගැන අගවන්න යන්නේ නැහැ. මේ දීන් පස්සේ තමා ඇන්තනි අහන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් සෑම් කතාව කියනවා. සෑම් කියන විදිහට කලින් දවසේ ගෙදරින් පිටත් වුණ අයිරීන් ෆ්ලැට් එකට ගිහින් තියෙනවා. එතන කෑමට බීමට බඩු තිබ්බේ නැති හින්දා ආයෙත් එළියට ඇවිල්ලා තියෙනවා ඒව අරන් යන්න. සෑම් මේ වෙලාව අයිරීන්ට කෝල් එකක් අරන් තියෙනවා. ඒත් ඒ වෙලෙම වඩේ කවුදෝ කෙනෙක් අයිරීන්ගේ කාර් එකට තට්ටුවක් දාන හින්දා අයිරීන් ටිකකින් ගන්නම් තාත්තේ කියලා කෝල් එක කට් කරලා තියෙනවා. මේ වෙලේ තමයි ඇන්තනි අහන්නේ ඒ වෙලාවේ ටයිම් එක කීයට වගේ ඇද්ද කියලා. ඉතින් සෑම් නන් කියන්නේ 9:30-45 අතර තමා කෝල් එක ගත්තේ කියලා. ඉතින් මේත් එක්කම තමා ඇන්තනි වීනාගෙන් අහන්නේ කොහොමද අයිරීන්ව දන්නේ කියලා. වීනනන් මේ වෙලේ කියන්නේ නීති විරෝධී නඩු ගැන කතා කරන්න යද්දි තමා අයිරින්ම අඳුරලත්තා කියලා. සහ නීති විරෝධී පතල් ගැනීමක් ගැන කතා කරන්න තමා අයිරින් එදා හදිස්සියම ආවේ කියලා. මේ වෙලේ සෑම් එක පාරම ඇන්තනිගෙන් අහනවා මට එස්සයි දේවසව හමබෙන්න පුරුවන්ද. මොකද අයිරින් අන්තිමට පස්සෙන් ගියතු නඩුවේ විස්තර ගැන කතා කරලා තියෙන්නේ මේ එස්සයි දේවා එක්ක. ඒත් මෙතනදී නම් CI ඇන්තනි මේකට එච්චර කැමති වෙන්නේ නැහැ. මොකද මේ වෙලේ මෙතන ස්ටේෂන් එකේ ඉන්නේ ඇන්තනි හින්දා. මේ දෙත් එක්කම තමයි ඇන්තනි සෑම්ගෙන් අහන්නේ ඔයාගේ දුව මේ වගේ අපරාධ ගැන හොයන හින්දා දුවට කොහේ හරි තරහකාරයෝ ඉදියද කියලා. මෙන්න මේ දේත් එක්කම තමා සෑම්ට මතක් වෙන්නේ ටික දවසකට කලින් අයිරින් කියපු දෙයක්. අවුරුදු 2කට කලින් දීප්තිගේ මරණයත් එක්ක අයිරින් එකට විරුද්ධව කටයුතු කරපු හින්දා රාජීව් කියන කෙනා අයිරින්ට කෝල් අරන් තර්ජනය කරලා තියෙනවා කියලා අයිරින් සෑම්ට කියලා තියෙන්නේ. මේ මතක් වෙච්ච දේත් එක්ක සෑම් ඇන්තොනිට මේ සිද්ධිය කියනවා. සෑම් කියනවා රාජීව් කියන කෙනා ගැන තමා සැක කියලා. මේ දේත් එක්ක ඔයාගේ දුවව හොයලා දෙන්නම් කියලා ඇන්තනි මේ නඩුව බාර ගන්නවා. හැබැයි මේ වෙලාවේ ඇන්තනිගෙන් මූණෙන් පේන්නේ ඇන්තනි මොකක්ම හරි දෙයකට බයෙන් ඉන්නවා කියලා. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ පෙන්වන්නේ වීනා යනවා එක ගගරකට. ගියපු ගමන් අහන්නේ රාජීව් ඉන්නවද කියලා. මෙතන ඉන්න යාළුවා නම් කියන්නේ ඊයේ රෑ බීලා ඇවිල්ලා තාම නැගිටලා නැහැ කියලා. මේ තමා අර දීප්තිගේ සිද්ධියට සම්බන්ධ රාජීව්. ඉස්සරලා ඇන්තනි අහද්දින් රාජීව් දන්නවද කියලා දීප්ති ඒවල නම් කිව්වේ දන්නේ නැහැ කියලා. හැබැයි රාජීව් කියන්නේ දීප්තිගේ ඥාති සහෝදරයා. මේ දේත් එක්කම ආයෙත් පෙන්වන්නේ සෑම්ව. සෑම් මේ වෙලේ නම් ඉන්නේ SI දේවාන්සර්ගේ ගෙදර. ඒ මොකද කියනවා නම් අයිරින් කියලා තිබ්බ විදියට අර අනවසර පතල් කැණීම් නඩුව ගැන තොරතුරු ඉල්ලන් තියන්නේ මේ දේවාන්සර්ගෙන්. හැබැයි සෑම් මෙතනට ආවට පස්සේ තමා දේවාන්සර් සෑම් නොදන්න කතාවක් කියන්නේ. ඉතින් දේවාන්සර් මෙවල කියවා අයිරින් ඇත්තටම පතල් කැණීම් නඩුවක් පස්සේ නෙවෙයි ගියේ අයිරින් කතා කරේ CI ඇන්තනිගේ නඩුව කියලා.
එතකොට තමා සෑම් දැනගන්නේ අයිරින් මේ ඇන්තනීට විරුද්ධව. ඒ කියන්නේ දීප්තිගේ මරණය සම්බන්ධයෙන් ඇන්තනීට විරුද්ධව යන නඩුවට තමා සාක්ෂි එකතු කරලා තියෙන්නේ කියලා. මෙවෙලේ තමා සෑම් අහන්නේ CI ඇන්තනි සර් ගැනද කියලා. මොකද සෑම් පෙමිනිල්ල දාන්න ගියපු වෙලේ ඇන්තනි හැසිරුනේ අයිරින්ව දන්නේවත් නෑ වගේ. සහ SI දේවාන් ගැන ඇහුවට පස්සේ කතාව මගෑරිය හින්දා. මේ වෙලේ තමා SI දේවාන් කියන්නේ කොහොමත් මාත් එක්ක ඇන්තනි සර් පොඩ්ඩක් තරහින් ඉන්නේ කියලා. තව මෙවෙලේ කියනා ඇන්තනීට විරුද්ධව තියෙන ඊළඟ නඩුවාරය ගොඩක් වැදගත් එකක්. ඒකට ඕනි කරන සාක්ෂි ටික තමා අයිරින් එකතු කර ඉදියේ. ඉතින් අයිරින් අතුරු දහන්න ඕන එක නිසා ඒ නඩුව ඇන්තනි දිනන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි වෙනවා කියලා. මෙවෙල නම් සෑම් මේ කියපු දේ හින්දා ගොඩක් බය වෙනවා කියලා පෙන්නනවා. ඉතින් මේ හිතේ ඇතිවිච්ච බයත් එක්කම තමා සෑම් යන්නේ අයිරින් නැවතිලා ඉදියේ ගෙදරට. එතනදි තමා සෑම් දකින්නේ අයිරින් දීප්ති නැති වෙච්ච දවසේ ඉඳන්ම ඇන්තනීට විරුද්ධම සාක්ෂි එකතු කරලා තියනවා කියලා. මේ අතර TV එකේ නිවුස් වලත් යන්නේ අයරින් සැමුවල්ගේ අතුරුදහන් වීම ගැන. අයරින්ගේ අම්මා ඒක හරි තේරෙසත් මේ නිවුස් එක දැකලා මේ වෙලාවේ බය වෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ අයරින්ගේ අතුරුදහන් වීම ගැන හොයන ඇන්තනිව. මේ වෙලේ ඇන්තනි එක්ක ඉන්නවා ජෙනී කියන පොලිස් කොන්ස්ටාපල්වරිය සහ විද්‍යා කියන පොලිස් සහාය නිලධාරීවරිය. ඉතින් මෙතන මේ පෙන්වන සුපර් මාකට් එකෙන් තමා අයරින් අතුරුදහන් වෙන්න කලින් බඩු අරගෙන තියෙන්නේ. මේ වෙලේ අයරින් මෙතනින් පිටත් වෙන්දි 9යි තිවිට කියලා මෙතන තියෙන CC දර්ශන වලින් මේ අය තහවුරු කරගන්නවා. මේක දැක්කට පස්සේ විද්‍යානං කියන්නේ අනිවාර්යෙන් අයරින් ආශ්‍රමය හන්දිය කියන හන්දිය පහු කරලා තමා යන නැවතිලා ඉදිය තැනට යන්න නැට්ට කියලා. ඉතින් මේ දේත් එක්කම තමයි ඇන්තනි කියන්නේ තව අතුරු පාරකුත් තියනවා නේද ඒ ඇපාර්ට්මන්ට් එකට යන්න කියලා. මෙතනදී නම් ජෙනී කියන අනිත් කොන්ස්ටාබල් කියන්නේ හරියටම මුණ පාරෙන්ඩ ගියේ බලන්න ආශ්‍රමය හන්දියේ තියෙන CCTV කැමරා චෙක් කරා නම් හරි කියලා. ඇන්තනි මේ දෙට එකග වෙලා කණ්ඩායම් දෙකකට බෙදලා ඒ කියන්නේ ඇන්තනි තනියම ආශ්‍රමය හන්දිය පැත්තේ පාරත් ජේනි සහ විද්‍යා කියන නිලධාරීන් දෙන්න අර අතුරු පාරත් පරීක්ෂා කරන්න යන්නේ. ඇන්තනි මොකක් හරි හංගන්න හදනවා කියලා නම් ඇන්තනිගේ මූණෙන් හොඳට පේනවා. ඉතින් ඇන්තනි මේ කියපු දේත් එක්ක කණ්ඩායම් දෙක වෙනම යනවා අයරින් යන හොයන්න. ඇන්තනි එන්නේ ආශ්‍රමය හන්දියේ තියෙන එක ෂොප් එකක් ළඟට. ඒ ඇවිල්ලා එතන තියෙන CCTV චෙක් කරනවා. මේ කඩේ අයිතිකාරයවත් එළියට යවර තමයි ඇන්තනි මේවා චෙක් කරන්න පටන් ගන්නේ. මෙන්න මෙතනදි තමා ඇන්තනි මුල ඉදම්ම හංගන්න හදපු දී අපිට පෙන්වන්නේ. අයිරීන්ට අන්තිමට සෑම් කෝල් කරපු දවසේ කාර් එකට කවුදෝ තට්ටු කරපු හින්දා පස්සේ ගන්නම් කියලා කෝල් එක කට් කරානි. ඉතින් එවලේ කාර් එකට තට්ටු කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි CI ඇන්තනි. ඇන්තනි කාර් එක ඇතුලේ ඉන්නේ අයිරීන් කියලා දැක්කට පස්සේ තමා කියලා තියෙන්නේ නෝ පාකින් කියලා තියෙන තැනක වාහනේ නවත්තපු හින්දා කාර් එකකින් එළියට බහලා එන්න කියලා. මේ වෙලාවේ ඇන්තනි බීලා ඉන්නේ කියලා දැනගත්ත අයිරීන් කියලා තියෙන්නේ සර් ඔයා හොද්දටම බීලා ඉන්නේ ඒ හින්දා අපි හෙට කතා කරමු කියලා. ඔය දේත් එක්ක තරහ ගියපු ඇන්තනි අයිරීන්ට වාහනෙන් බහින්න කියලා කෑ ගහලා තියෙනවා. ඒකත් එක්ක ඇන්තනිගෙන් බේරෙන්න හිතපු අයිරීන් කරලා තියෙන්නේ ඇන්තනි කියන දේ අහන්නේ නැතිව කාර් එකේ එතනින් ගිහින් තියෙන එක. ඇන්තනි අයිරීන් එක කොහොමත් තරහින් ඉදිය නිසා ඇන්තනි ජීප් එක අයිරීන් පස්සෙන් ගිහින් තියෙනවා. මෙන්න මේ සිද්ධිය මෙතන තියෙන CCTV වල රෙකෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේ අයිරීන් අතුරුදහන් වෙච්ච නඩුවට ඇන්තනි වැරදිකාරයෙක් වෙයි කියන බයින් තමයි ඉන්නේ. ඇන්තනි මේ වෙලේ කරන්නේ එදා රෙකෝඩ් වෙච්ච CCTV දර්ශන ඔක්කොම ඩිලීට් කරලා මෙතනින් යන එක. ඒ සිද්ධිය කට් කරලා ආයෙත් පෙන්වන්නේ රාජීව්ගේ ගෙදර ඉඳ වීනව. ඉතින් මේ වෙලේ රාජීව්ගෙන් වීන අහන්නෙම අයිරීන්ව ඊයේ රෑ දැක්කද? තමුසේ මොනවහන් අයිරීන්ට කරාද කියලා. ඒත් රාජීව්නන් කියන්නේ මට කිසි දෙයක් මතක නෑ කියලා. මේ වෙලේ වීන කොච්චර ඇහුවත් රාජීව්නන් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. අන්තිමට රාජීව් වීනව ඇදලා එළියට දාලා දොර වහනවා. මේ දේත් එක්කම තමා වීන රාජීව් කියන්නේ එයාගේ ඥාති සහෝදරයා කියලා ඇන්තනිට ගිහින් කියන්නේ. ඇයි ඉතින් මේ දේ ඊයේ කිව්වේ නැත්තේ කියලා ඇන්තනි අහපුවාම තමා වීන කියන්නේ බය වෙලා ඉදියේ කියලා. රාජීව් කියන්නේ වීනගේ ඥාති සහෝදරයා කියලා අයිරින් දැනන් ඉදලත් නැහැ. මෙන්න මේ දේත් එක්කම තමා ස්ටේෂන් එකේ ඉන්න තව නිලධාරියෙක් කියන්නේ ආශ්‍රමය හන්දිය පහු වුණාම ආයේ CCTV කැමරා තියෙන තැනක් කියන්නේ අවරාංග ෂෙඩ් එකේ සහ අයිරින්ගේ කාර් එකේ එතන පහු කරලා ගිහින් නැහැ කියලා. මේ වෙලේ මේ නිලධාරියා වැඩිදුරටත් කියන්නේ අපේ ජීප් එකක් නම් මේ තැන පහු කරන් ගිහින් තියෙනවා කියලා. කතාව බලන අපි නම් දැන් දන්නවා ඒ වෙලේ කවුද ගියේ කියලා. මේ වෙලේ තමා මේ නිලධාරියා ඇන්තනීගෙන් අහන්නේ ඒ පෙට්‍රල් ෂෙඩ් එකයි ආශ්‍රමය හන්දියයි අතර තියෙන කැලෑව පරීක්ෂා කරන්නද කියලා. ඇන්තනි මේකට හා කියලා කියනවා. ඉතින් ඊළඟ සිද්ධියෙන් තමා හැමෝම කම්පා කරන භයානක දෙයක් පෙන්වන්නේ. එක කැලයක් මැද්දට වෙන්න ලොකු සෙනගක් වට වෙලා ඉන්නවා. මීඩියා එකෙන් ඇවිල්ලා කියන්නේ නම් කලාඩි ආශ්‍රමයේ පාරේ තියෙන වනාන්තරේ
ඒ කියන්නේ ඉස්සරලාර කොස්තාපල් පරීක්ෂා කරන්නද කියලා ඇන්තනීගෙන් අහපු කැලේ තිබිලා අයිරීන්ගේ කියලා සැලකෙන මලසිරුරක් පොලිසිය විසින් හොයාගෙන තියෙනවා කියලා. තාමත් මෙතන වෛද්‍යවරු මේ මලසිරුර පරීක්ෂා කරන ගමන් තමා තියෙන්නේ. ඒත් මෙතන මේ තියෙන්නේ නම් සෑම් අයිරීන්ට අරන් දුන්න කාර්යකම තමා. ඔය වෙලේම වගේ මෙතනට සෑම් සහ තෙරේසාත් එන්නේ. මේ වෙලේ සෑම් ඇඩිල්ලා මලසිරුර ළඟට ගිහින් බලද්දි සෑම් අඳුරගන්නේ මේ ඝාතනයට ලක් වෙලා ඉන්නේ එයාලගේ ආදරණීය දුව අයිරීන් කියලා. තාර්ථ කෙනෙක්ට ජීවිතේ හම්බෙන දරුණුම වේදනාව මේ වෙලේ සෑම්ට විඳින්න වෙනවා. අන්තිමට අයිරීන්ගේ මලසිරුර මරණ පරීක්ෂණය කරන්න හොස්පිටල් එකට අරන් එනවා. මේ වෙලේ මේ වෛද්‍ය පරීක්ෂණය කරපු ඩොක්ටර් ඇදිලා ඇන්තනීට කියන්නේ මේ අයිරීන්ගේ මිනිමැරුම ඉතාමත් ක්‍රූර මිනිමැරුමක් කියලා. කොච්චර දරුණු මිනිමැරුමක්ද කියනවනම් අයිරීන් පණපිටින් ඉද්දිම අයිරීන්ගේ දිව, දබර ඇන්ගිල්ල වගේ ශරීර කොටස් කෑලිවලට කපලා වෙන් කරලා තියෙනවා කියලා. මේ දේවල් හින්දා අයිරීන් හැම මොහොතකම ඒ වේදනාව විඳින්න නැති කියලත් මේ වෙලේ ඩොක්ටර් ඇන්තනීට කියනවා. අන්තිමට ඩොක්ටර් ඇන්තනීට කියන්නේ මොට ආයුධයකින් අයිරීන්ගේ ඔළුවට එක දිගට කරපු පහර දීමක් හින්දා තමයි මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හොස්පිටල් එකකින් අවසන් කටයුතු වලට අයිරීන්ගේ මලසිරුර අරන් යන්න හදද්දී අයිරීන්ගේ අම්මා, ඒ කියන්නේ තෙරේසා සෑම්ගෙන් කොච්චර ඉල්ලුවත් අන්තිම පාරට දුවව බලන්න දෙන්න කියලා ඒ දෙයට කරන්න බැරි තරමටම සෑම් මේ වෙලේ අසරණ වෙනවා. මොකද මේ මරණය කොච්චර සාහසික මරණයක්ද කියන්නේ අයිරීන්ගේ මෝන විරූපී වෙනකම්ම මිනිමරුවා පහර දීපු හින්දා. මේ වෙලේ සෑම්ටවත් අයිරීන්ම අන්තිම වතාවට බලන්න වෙන්නේ නැහැ. ලස්සනට ජීවත් වුණු පවුල මේ සිද්ධියෙන් පස්සේ සුණු විසුණු වෙලා යද්දී අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ ඇන්තනීගේ ඉහළින් ඉන්න නිලධාරියා ඇන්තනීව කැඳවලා මේ නඩුව DYSP ෆෙරෝස් කියන නිලධාරියාට බාර දෙන සිද්ධිය. මේකට හේතුව විදිහට මේ වෙලේ ඇන්තනීට මේ නිලධාරියා කියන්නේ සෑම් ඇන්තනීව මේ නඩුවෙන් අයින් කරන්න කියලා පොලිසියට ඉල්ලීමක් කරලා තියෙනවා කියලා. ඒ හේතුව හින්දා ඇන්තනීව මේකෙන් දැනට අයින් කරලා SP ෆෙරෝස්ට මේ නඩුව බාර දෙන්න වෙනවා කියලා ඇන්තනීට මේ වෙලේ මේ නිලධාරියා කියනවා. මේ වෙලේ SP ෆෙරෝස් නම් කියන්නේ මාධ්‍ය සහ අයිරීන්ගේ පවුලේ අය කලබල වෙන්නේ නැති වෙන්න විතරයි මෙහෙම කරන්නේ. නැතු ඇන්තනී ගැන තියෙන සැකයට නෙවෙයි කියලා. ඒත් මෙතනදී නම් පෙන්නනවා ඇන්තනී ලොකු බයකින් ඉන්නවා කියලා වුණ දෙයට. ඉතින් මේ වෙලේ SP ෆෙරෝස් ඇන්තනීගෙන් අහන්නේ කවුද මේ රාජු කියලා. මේකට උත්තරයක් විදිහට ඇන්තනී කියන්නේ රාජු කියන්නේ මේ කේස් එකේ ප්‍රධාන සැකකාරයා. ඒත් දැන් ඒ මිනිහා අතුරුදහන් කියලා. එතන සිද්ධියෙන් පස්සේ පෙන්වන්නේ SP ෆෙරෝස් ඇවිල්ලා විද්‍යා කියන නිලධාරණිව හම් වෙනවා. මෙතනදී නම් විද්‍යා කියන්නේ සෑම් ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් වැඩ කරන්න වෙයි කියලා. එවල SP ෆෙරෝස් අහන්නේ සෑම් කියන්නේ කවුද කියලා. ඒකට උත්තරයක් විදිහට තමා විද්‍යා සෑම්ගේ අතීත කතාව කියන්න පටන් ගන්නෙ. ඉතින් මේ සෑම් කියන්නේ අනාථ නිවාසයක හැදිච්ච ළමෙක්. පොඩි කාලේ ඉඳන්ම දක්ෂ ළමයෙක් වෙච්ච සෑම් දක්ෂ විදියට පරිගණක ඉංජිනේරු විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. අන්තිමට තරුණ වියට ආවට පස්සේ සෑම් තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක එකතු වෙලා සයිබර් ආරක්ෂණ ආයතනයක් පටන් ගන්න තියෙනවා. ඒත් එක යාළුවෙක් රජයේ සයිට් එකක් හැක් කරපු හින්දා ඒ කම්පැනි එක වහන්න වෙලා මේ දෙයට හවුල් වුණා කියලා සෑම්ටත් නඩුවක් දාලා තියෙනවා. විද්‍යාමවල කියන විදිහට මේ නඩුව තවත් යන ගමන් තමා තියෙන්නේ. ඉතින් මේ කතාවත්‍රතුර පෙන්නනවා අයරින්ගේ අවසන් කටයුතු කරන විදිහ. සෑම්ට හැමදේම නැති වෙලා අන්තිමට දුවත් නැති වෙච්ච හින්දා සෑම්ගේ හැසිරීම කොයි වගේ වෙයිද කියලා කියන්න බෑ කියලා තමා මෙවල විද්‍යා SP ෆෙරෝස්ට කියන්නේ. උනේ මොකද්ද කියලා හිතාගන්න බැරිවින්න සෑම් අන්තිමට මෝනවත් බලාගන්න බැරිව අයරින්ගේ මිනි පෙට්ටිය බදාගෙන අඬලා තෙරේසවත් ඇදගෙනව මෙතනින් අයින් වෙලා යන්නේ අයරින්ගේ මලසිරුර තියෙන පෙට්ටිය වලලන්නේවත් නැතුව. තාත්තා කෙනෙක් ජීවිතේ විඳින්න පුළුවන් ලොකුම දඬුවමට මෙවලේ සෑම් මූණ දෙනවා. ඒ දේවල් එහෙම වෙද්දි ආයෙත් අපිට පෙන්වන්නේ ඇන්තනීවයි එයාගේ පුතා ෆිලිප්වයි. මෙවලනම් ෆිලිප් ගෙදරින් යන්න හදන්නේ පිට වෙලා. මේක දැකපු ඇන්තනී ෆිලිප්ගෙන් සමාව ඉල්ලනවා එදා ගහපු දෙයටයි බැනපු එකටයි. ඒත් ඒ එක්කම තමා ටීවී එකේ යන නිවුස් එකක් ගැන ඇන්තනීට ඇහෙන්නේ. ඒ නිවුස් එකේ යන්නේ මිය ගියපු අයරින් අවුරුද්දක් තිස්සේ මානව හිමිකම් නඩුවක ප්‍රධාන සැකකාරයෙක් වෙච්ච ඇන්තනී ගැන විමර්ශය කරලා තියෙනවා. ඒ හින්දා ඇන්තනී මේ අයරින්ගේ මිනිමෙරුමටත් සැකකාරයෙක් කියලා. මේ වෙලාවේ මේක අහන් ඉඳපු ෆිලිප් මෙතනින් යන්නේ අනිත් අයට උපදෙස් දෙන්න කලින් තාත්තෙක් විදිහට ඔයා හැදිලා ඉන්න කියලා. ඉතින් ඇත්තටම මේ ඇන්තනීද අයරින්ගේ මිනිමෙරුවා. ඒක දැනගන්න නම් කතාවේ ඉතුරු ටික බලන්නම වෙනවා. මේ දේත් එක්ක ආයෙත් පෙන්වන්නේ සෑම්ව. Tamanගේ පණ වගේ ආදරය කරපු දුව නැති වුණ හින්දා හැමදේම නැති වුණා වගේ දුකකින් ඉන්න සෑම්ව තමා මෙවලේ පෙන්වන්නේ. ඊළඟට ආයෙත් පෙන්වන්නේ ඇන්තනීව. ඇන්තනි මේ වෙලේ ෆිලිප්ට කොච්චර කෝල් ගත්තත් ඒ කිසිම කෝල් එකක් ෆිලිප් ආන්සර් කරන්නේ නැහැ. මේ අතරේ SP ෆෙරෝස් එනන් විමර්ශන පටන් අරන් තියෙන්නේ.
ෆෙරෝසෙ මේ වෙලේ අතුරුදහන් වෙලා ඉන්න රාජීව්ගේ අම්මගෙනුයි අර කලින් ඇන්තනි ගිහින් CCTV ඩිලීට් කරලා දාපු කඩේ ගිදන් ප්‍රශ්න කරනවා. ඒත් මේ වෙලේ නම් කිසිව වැදගත් තොරතුරක් DYSP ෆෙරෝසෙට හොයාගන්න වෙන්නේ නැහැ. මේ දේවල් එක්ක පැත්තකට වෙලා ඉන්න සෑම්ව පෙන්නනවා. සද්ද නැතු ලොකු ප්ලෑන් එකක් සෑම් ගහන්න යනවා කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? මේ අතරේ ඇන්තනීට දැනගන්න ලැබෙනවා අයිරීන් නැති දෙච්ච දවසේ රෑ රාජීව්ගේ කාර් එක අර ෂෙඩ් එක පහු කරලා ගිහින් තිනවා කියලා. ඒත් එක්කම තමයි වැදගත් දෙයක් පෙන්වන්නේ. ඉතින් ඇන්තනි රාජීව් දැනගෙන ඉදියේ නැහැ කිව්වත් එක දවසක රෑ දෙන්න ක්ලබ් එකක ඩ්‍රින්ක් දාපු CCTV රෙකෝඩ් එකක් ඇන්තනි ඩිලීට් කරනවා කියලා පෙන්නනවා. මේ දේවල් ඉවර වෙනකොට ආයෙත් පෙන්වන්නේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්න ඇන්තනීව. හදිස්සියෙම ඇන්තනීගේ ෆෝන් එකට එනවා මැසේජ් 4ක්. ඒකේ තියෙන්නේ මම රාජීව් ඉක්මනට මට කෝල් කරන්න කියලා නම්බර එකක් දාලා. මේත් එක්කම තමා පොලිසිය පරිගණක ටීම් එකට ඇලර්ට් එකක් එන්නේ රාජීව්ගේ ෆෝන් එක ඔන් වෙලා ලොකේෂන් හොයාගත්තා කියලා. මේ දේ ඉක්මනට DYSP ෆෙරෝසෙට දැනුවත් කරනවා. ඉතින් ඇන්තනි කරන්නේ මේ නම්බර එකට කෝල් කරලා අහනවා මේ කවුද කියලා. ඊට පස්සේ තමා අනිත් පැත්තෙන් කියන්නේ මම ශ්‍රීදේවි රාජීව්ගේ අම්මා කියලා. ශ්‍රීදේවි වැඩිදුරටත් කියන්නේ මම මේ සර්ට කෝල් එකක් ගන්න තමා හැදුවේ. මොකද සර්ගේ නමට තියෙන පාර්සල් එකක් මගේ ගෙදර දොරකඩ ළඟින් කවුද ගිහින් තියලා තිනවා කියලා. මේ දේත් එක්කම තමා ඇන්තනි එන්නේ ශ්‍රීදේවිගේ ගෙදරට. ඉතින් මේ පාර්සලේ ඇරලා බලද්දි තමා දකින්නේ මේකේ තියෙන්නේ ෆෝන් එකක් කියලා. මේ වලේ මේක දකපු ශ්‍රීදේවි කියන්නේ මේක රාජීව්ගේ ෆෝන් එක කියලා. ඇන්තනි ශ්‍රීදේවිගෙන් පාස්වර්ඩ් එක දන්නවද කියලා ඇහුවත් ශ්‍රීදේවි නම් කියන්නේ දන්නේ නැහැ කියලා. ඒත් එක්කම තමා ඇන්තනිගේ මූණ පොඩ්ඩක් වෙනස් වෙන්නේ. එවලෙම තමා ඇන්තනියාගේ ෆෝන් එක අරන් ස්ක්‍රීන් එක ඔන් කරන්නේ. බලද්දි රාජීව්ගේ ෆෝන් එකේ තියෙන වෝල්පේපර් එක සහ ඇන්තනිගේ ෆෝන් එකේ තියෙන වෝල්පේපර් එක හරියටම සමානයි. මෙන්න මේ අහම්බෙන් සිද්ධ වෙච්ච දේ හින්දා ඇන්තනි එයාගේ ෆෝන් එකේ දාලා තියෙන පාස්වර්ඩ් එකම රාජීව්ගේ ෆෝන් එකත් ගහලා බලනවා. හරි පුදුමයකට වගේ මේ දේ හරියනවා. ෆෝන් දෙකේම පාස්වර්ඩ් සමානයි. රාජීව්ගේ ෆෝන් එකේ ලොක් එක ඕපන් වෙච්ච ගමන් තියෙන්නේ ගැලරි එක. ඒක ටච් කරපු ගමන් ඇන්තනි දකින්නේ එක වීඩියෝ එකත් ඒකේ තියෙනවා කියලා. පොඩි බයකින් ඒක ඇන්තනි ඕපන් කරලා බලද්දි තමා ඇන්තනිට ඇඟේ මයිල් කෙලින් වෙන දෙයක් දකින්න වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි අයිරින්ගේ තාත්තා සෑම්. ඇන්තනි වීඩියෝ එක බලන්න පටන් ගන්නවත් එක්කම තමා මෙතනට DYSP ෆෙරෝසුත් එන්නේ. දෙන්නත් එක්කම වීඩියෝ එක බලද්දි තමා දකින්නේ සෑම් මොකද්දෝ ලොකු ගෝනියක් ඇදගෙන එනවා කියලා. උඩින් ලෙහෙලා පොඩ්ඩක් පහත් කරාම තමා මේ කට්ටිය දකින්නේ මේ වෙන කවුරුත් නෙවෙයි මෙච්චර දවසක් හැංගිලා හොයාගන්න බැරිව ඉදපු රාජීව් කියලා. මේ වෙලේ නම් රාජීව්ට දස වද දීලා තමා තියෙන්නේ. මෙන්න මේ වෙලේ තමා සෑම් ඇන්තනිට කියන්නේ ඔයා මේ රාජීව්ව කොහෙ හැංගුවත් මන් හොයාගන්න එක නවත්තන්න නම් වෙන්නේ නැහැ කියලා. මේ දේ කියලා ඉවර වෙලා ආයෙත් මේ උරේ ගැට ගහලා සෑම් කැමරාවට පේන්නේ නැති වෙන්න රාජීව්ව ඇදන් යනවා. මේ ඇදන් ගිහිල්ලත් නිකන් නම් ඉන්නේ නැහැ. සෑම්ගේ වාහනේ පිටිපස්සේ දොර ඇරියම තමා දකින්නේ දරුණු ගණේ බල්ලෝ දෙන්නෙක්ව. රාජීව් ගැට ගහලා ඉන්න උරේ පැත්තට මස් කෑල්ලක් විසික් කරනවත් එක්ටම මේ බල්ලෝ දෙනත් ඒ පිටිපස්සෙන් යනවා. මේත් එක්කම තමා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ රාජීව් කෑ ගහ ගහ මර ලතෝනි දෙන විදිහ. මෙන්න මේ දේත් එක්කම තමා සෑම් ඇන්තනිට කියන්නේ ඔයා තමා මගේ දුවගේ මරණයට වග කියන්න ඕනේ දෙවනියා. ඉතින් තමුසෙව කුරුසේදි තියා ඇනගහුවේ නැත්තම් මගේ බිල්ල ඉවර වෙන්නේ නැහැ කියලා මූණට මූණ චැලෙන්ජ් කරන ගමන් මේ වීඩියෝ ක්ලිප් එක ඉවර වෙන්නේ. මේ සිද්ධ වෙච්ච දේ එක්කනම් ඇන්තනි සෑහෙන්න බය වෙනවා. මෙතනදී හම්බ වෙච්ච වීඩියෝ එකත් එක්ක ඇන්තනිගේ ඉහළ නිලධාරියා ඇන්තනිට කියන්නේ මොකක් හරි වැරද්දක් ඔයා අතින් වෙලා තියෙනවා නම් කරුණා කරලා ඒක කියන්න අපි ඔයාව බේරගන්නම් කියලා. ඒත් ඇන්තනිගේ උත්තරේ වෙන්නේ රාජීව් කියන්නේ කවුද කියලා මන් දන්නේ නැහැ කියන එක. මෙන්න මේ දේත් එක්කම තමා ඉහළ නිලධාරියා පොඩ්ඩක් ඇන්තනිට බැනලා ඇන්තනිව මෙතනින් එළියට යවන්නේ. ඉතින් ඇන්තනි මේ ප්‍රශ්න ඔක්කොම එක්ක ආයෙත්තර මනෝවෛද්‍යවරයාව හම්බෙන්න ගිහින් තිනවා කියලා පෙන්නනවා. මෙවලේ නම් ඇන්තනි කියන්නේ ෆිලිප් එක්ක තිබ්බ සම්බන්ධය දැන් ගොඩක් ඈත් වෙලා තියෙන්නේ කියලා. කොටින්ම දැන් එහෙම සම්බන්ධයක් නැහැ වගේ කියලා. මනෝවෛද්‍යවරයා නම් මෙවල කියන්නේ කොහොම හරි ෆිලිප් එක්ක එකට කාලය ගත කරන්න කියලා. මෙන්න මේ මනෝවෛද්‍යවරයා කීව දේත් එක්කම තමා ඇන්තනි සති දෙකකට මෙඩිකල් නිවාඩු දාලා ෆිලිප් එක්ක කාලය ගත කරන්න කියලා හිතන් ස්ටේෂන් එකකින් එළියට යන්න හදන්නේ. ඒ දෙවලෙම 24/7 කියන මීඩියා channel එකෙන් මෙතන වාහනයක් එන්නේ. ඒ ඇවිල්ලා එක ලේඩි කෙනෙක් එනවා ස්ටේෂන් එක ඇතුළට. ඊට පස්සේ තමයි මේ ලේඩි ඇන්තනිට කියන්නේ ටිකකට කලින් අපිට කෝල් එකක් ආවා. ඒ කතා කරපු කෙනා කියලා තියෙන්නේ අයිරින්ගේ කේස් එකට අදාළ නඩුවේ සැකකාරයා තව ටිකකින් ස්ටේෂන් එකට ඇවිල්ලා බාර වෙයි කියලා. ඊට පස්සේ ඇන්තනි මේ ආවා කියන කෝල් එකේ නම්බර එකට ආය පාරක් කෝල් ගන්න try කරත් ඒකෙන් නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ෆෝන් එක මේ වෙලාවේ ස්විච් ඔෆ්. ඉතින් අර channel එකේ ලේඩිත් එළියට වෙලා ඉන්නම් කියලා මෙතනින් යනවා.
ඇන්තනි නම් මේවල කියන්නේ ප්‍රෑන්ක් කෝල් එකක් වෙන්න ඇති ඒත් නම්බර එක විද්‍යාට දෙනවා ට්‍රැක් කරලා බලන්න කියලා කෝකටත්. ඒ සිද්ධිය කට් කරලා ඊළඟට අපිට පෙන්වන්නේ DYSP ෆෙරෝස් ඇවිල්ලා ඉන්නවා සෑම්ලගේ ගෙදර. සෑම් නම් ගෙදර නෑ මේ වෙලාවේ. ඒත් සෑම්ගේ බිරිඳර ෆෙරෝස් මේ වෙලාවේ කියන්නේ සෑම් ගැන තොරතුරක් දැනගන්න හම්බුනොත් අනිවාර්යෙන් අපිට කියන්න කියලා. ඒත් මේ වෙලේ තෙරේසාගේ උත්තරේ වෙන්නේ නම් දැන් සෑම් මොන දේ කරත් මම ඒ දෙයට හා කියනවා. මොකද රටේ නීතිය ගැන දැන් කිසිම විශ්වාසයක් මට නෑ කියලා. මෙන්න මේ දේත් එක්කම තමයි ආයෙත් ඇන්තනි ඉන්නේ ස්ටේෂන් එක පෙන්වන්නේ. මේ වෙලේ මෙතනට එනවා කාර් එකක්. මේ වෙද්දි මීඩියා channel ගොඩකින් මෙතනට ඇනිලා ඉන්නේ. කට්ටියම බලාපොරොත්තු වෙන ඉදියත් මේකෙන් සැකකාරයා එළියට එයි කියලා. ඒත් මේ වෙලේ කාර් එකෙන් බහින්නේ නම් සෑම්. මෙන්න මේ දිහා ඇන්තනි ඇතුලේ ඉඳන් බය වෙලා වගේ බලන් ඉන්නවා. ඉතින් සෑම්ව දැක්ක ගමන් ඇතුලේ ඉන්න ජෙනී කියන නිලධාරියා ඇතුළු නිලධාරීන් ඔක්කොම එකතු වෙලා සෑම්ව ස්ටේෂන් එක ඇතුළට ඇදගෙන යනවා. ඒ ගිහින් රාජීව් ගැන අහලා උත්තරයක් හම්බුනේ නැති හින්දා සෑම්ට මේ ජෙනී පහර දෙනවා. මේ වෙලේ මෙතනට එන ඇන්තනිගෙන් සෑම් අහන්නේ කොහොමද සර් විමර්ශන කටයුතු කියලා. ඇන්තනි ෆෙරෝසට කතා කරලා මේක කියන්න හැදුවත් සෑම් කියන කවුරුත් මගේ දුව ගැන විමර්ශන කරන්න ඕනේ නැහැ කියලා. මේ දේත් එක්කම තමයි සෑම් වරන් යන්නේ ඇන්තනිගේ ඔෆිස් කාමරේ ඇතුළට. ඊට පස්සේ පෙන්වන්නේ ඇන්තනි සෑම්ට කියනවා දැන් මේ කේස් එක ගැන හොයන්නේ ෆෙරෝසි. ඒ හින්දා මං යාට කතා කරලා එන්න කියන්නම්. ඉතින් ඒ හින්දා සැමුවල් ඔයා අපිට සහයෝගය දීලා රාජීව් ගැන ඇත්ත කියන්න කියලා. මේකට උත්තරයක් විදියට සෑම් කියන්නේ තාම බැටන් පොල්ල තියෙන්නේ මගේ අතේ. ඒක ඔයාට මන් දෙනකම් මෙතන තීරණ ගන්නේ මම. ඒ හින්දා ඉවසලා ඉන්න කියලා. ඒත් එක්කම තමා දැන් ටිකක් බය වෙලා ඉන්න ඇන්තනි දිහා බලලා සෑම් අහන්නේ සර් මන් වෙනුවෙන් වා දෙයක් කරනවද? එළියේ ඉන්න මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් දෙනවද කියලා අහන්නේ. මොකද්ද කියලා ඇන්තනි අහපුවාම තමා සෑම් කියන්නේ ඇන්තනි සර් තමා අයිරීන්ගේ මරණය පිටිපස්සේ ඉන්න දෙවෙනි කෙනා කියලා මැරෙන්න කලින් රාජීව් කිව්වා කියලා. මේ කියපු දේ අහලා මෙතන ඉන්න අනිත් නිලධාරීන් දෙන්නත් පොඩ්ඩක් කලබල වෙනවා. තව දුරටත් සෑම් මේ වෙලේ ඇන්තනිට කියන්නේ ඒක අහපු වෙලේ ඇන්තනියෝ පුච්චලා මරන්න තරම් තරහක් ආවා. ඒත් ඇන්තනි ගිහින් මාධ්‍යවේදීන්ට මම තමා මේ හැමදේටම වග කියන්න ඕනි කියලා ප්‍රකාශය කරොත් මේ දේ මෙතනින් නවතනවා කියලා. ඉතින් මේ සෑම් කියන දේවල් අහලා මේ මිනිහට පිස්සු කියන ඇන්තනි විද්‍යාට කියන්නේ ෆෙරෝසි සර්ට කතා කරලා එන්න කියලා. ඔන්න ඔය දේත් එක්කම තමා සෑම් පොඩ්ඩක් බය හිතෙන විදිහට ඇන්තනිට කියන්නේ ඔයා එහෙම කරොත් මේ වෙලේ ඉඳන් ඉස්සරහට වෙන දේවල් ඔයාට තනියම දරා ගන්න වෙයි කියලා. මේ කියපු දේ අහලා නම් ෆෙරෝසට කෝල් කරන්න කියලා ගත්ත ෆෝන් එකත් සාක්කුවට දාගන්නවා පෙන්නනවා. ඔය දේ කියලා ඉවර වෙනකොට තමා සෑම් කෝල් එකක් ගන්න කියලා ඇන්තනිගේ ෆෝන් එක ඉල්ලන්නේ. මේ වෙලේ සෑම් ෆෝන් එක ගන්න ගමන් කියනවා ෆෝන් එකේ පාස්වර්ඩ් එක මාරු කරා කියලා මන් දන්නවා කියලා. හැබැයි මේ වෙලේ සෑම් ඇන්තනිගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ගහලා ඇන්තනිගේ ෆෝන් එකේ ලොක් එක අරිනවා. සෑම් ඊළඟට ෆෝන් එක බලලා ඇන්තනිට කියන්නේ එහෙනම් ඔලා මේ නම්බර් එකට කෝල් අරන් තියෙනවා කියලා. මේ වෙලේ සෑම් කිව්වේ අර channel එකේ ලේඩි ඇන්තනිට දුන්න නම්බර් එක. සෑම් මේ වෙලේ මේ නම්බර් එකට කෝල් එකක් ගන්න ගමන් කියන්නේ සිහිය ඇවිල්ලාද කියලා මට බලා ගන්න ඕනේ උනේ කියලා. ඒත් එක්කම තමා පෙන්නන්නේ කලින් වැඩ කරපු මේ නම්බර් එක දැන් වැඩ කරනවා කියලා. කෝල් එක ආන්සර් වෙලා එහා පැත්තෙන් හෙලෝ කියලා කියනවත් එක්කම තමා සෑම් ඇන්තනිට කියන්නේ සර් ඔයාගේ පුතා ෆිලිප් කතා කරන්න කියලා. මේ දේත් එක්ක හොදටම බය වුණ ඇන්තනි ෆෝන් එක අරන් අහන්නේ කොහෙද ඉන්නේ කියලා. මේ වෙලේ ෆිලිප් කියන්නේ මන් දන්නේ කොහෙද ඉන්නේ කියලා. මට කිසිම දෙයක් මතක නැහැ. මාව මොකක්ද පෙට්ටියක් ඇතුලේ හිර කරලා ඉන්නවා. මේ ෆෝන් එකේ බැටරි ලෝ කියලා වැටෙනවා. අනේ මාව බේර ගන්න කියලා. හරි මං ආයෙ කෝල් එකක් ගන්නම් බය වෙන්න නැතුව ඉන්න මම ආව බේර ගන්නම් කියලා ඇන්තනි මේ වෙලේ කෝල් එක කට් කරලා විද්‍යාට කියන්නේ අන්තිමට ගත්ත කෝල් එක ට්‍රැක් කරලා ඒ නම්බර් එකේ ලොකේෂන් එක හොයාගන්න කියලා. මෙහෙම කියපු ඇන්තනි ඊළඟට සෑම්ගෙන් අහන්නේ කොහෙද ෆිලිප්ව හංගලා ඉන්නේ කියලා. සර්ම හොයාගන්න කියලා සෑම් කියද්දි තමා හොඳටම තරහ ගිහින් ඉන්න ඇන්තනි සෑම්ට පපුවට පාරක් කකුලෙන් ගහලා බිමට පැරලලා දාන්නේ. එහෙම කරලා සෑම්ට පහර දීදී අහන්නේ කෝ ෆිලිප් කියලා. ඇන්තනිට කොච්චර තරහ ගිහින්ද කියනෝ නම් අන්තිමට ඇන්තනි එයාගේ තුවක්කුවත් තරන් සෑම්ගේ ඔලුවට තියලා අහන්නේ ෆිලිප් කොහෙද ඉන්නේ කියලා. මේ දේත් එක්කම තමයි පෙන්වන්නේ සෑම් එයාගේ සාක්කුවෙන් පොඩි කුප්පියක් අරන් ජෙනී කියන නිලධාරියා ඉන්න දිහාවට දානවා. ඒක ඇහිදගත්ත ජෙනී කියන්නේ මේ වහ කුප්පියක් කියලා. මෙන්න මේ වෙලේ තමයි ඇන්තනි දැනගන්නේ සෑම් ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙවෙයි වහ බීලා කියලා. එන අමාරුවෙන් කහින ගමන් සෑම් මේ වෙලේ කියන්නේ සර්මට තව උපරිම වුණොත් විනාඩි 5ක් තියෙයි. බොරුවට උණ්ඩ නාස්ති කරගන්න එපා මං කොහොමත් මැරෙනවනේ කියලා. මෙන්න මේ දේ දැනගත්තට පස්සේ පොඩ්ඩක් හැගීම්බර වෙලා ඇන්තනි සෑම්ට කියන්නේ මම රාජීව්ව දන්නේ ප්ලීස් ෆිලිප් කොහෙද ඉන්නේ කියන්න කියලා. ওই දේ අහපු සෑම් hina වෙලා එතන ටීවී එකේ යන බ්‍රේකින් නිවුස් එකක් පෙන්නලා ඇඟිල්ල දික් කරනවා. ඒක දකිනකොට තමයි ඇන්තනි මෙච්චර කල් කියපු කරපු බොරු ඔක්කොම එළියට එන්න පටන් ගන්නෙ. මේ වෙලේ නිවුස් එකේ යන්නේ අයිරින්ගේ මරණයට සම්බන්ධව CCTV දර්ශන වගේක් ලීක් වෙලා කියලා.
ඒ වෙන මොනවත් නෙවෙයි කලින් ඇන්තනි ඩිලීට් කරපු ඒවා. මේකේ මුලින්ම පෙන්නන්නේ රාජීව් කියන්නේ කවුද දන්නේ නැහැ කියපු ඇන්තනි අයිරින්ගේ මරණය වෙන්න කලින් දවසේ රාජීව් එක්ක එකට ඩ්‍රින්ක් එකක් ගන්න එක. ඊළඟට පෙන්නන්නේ අයිරින් අතුරුදහන් වුණ දවසේ අයිරින්ගේ කායක පස්සේ ඇන්තනි පන්නපු CCTV දර්ශනය. මෙහෙම මේ දේවල් දකිද්දි තමා විද්‍යා සහ ජෙනි අහන්නේ මේ මොනවද ඇන්තනි සර් කියලා. මේත් එක්කම තමා අමාරුවෙන් කතා කරලා සෑම් කියන්නේ තවත් මොනවද වාට කියන්න දෙන්නේ ඇන්තනි සර්. අයිරින්ගේ මරණය හින්දා තෙරේසයි මායි සෑහෙන්න විඳවුවා. ඒ දේ ඔයාට දැනෙන්න නම් ඔයාගේ දරුවත් නැති වෙන්නම ඕන කියලා. ඉතින් ඇන්තනි මේ වෙලාවේ කියන්නේ සෑම් මේ දේවල් වලට මගෙන් පලිගන්න මගේ පුතාව ගාව ගන්න එපා කියලා. මෙතනදී අපිට පෙන්වන්නේ දැන් නම් සෑම්ට වහ බීපු හින්දා නහයින් කටින් ලේ දාලා හොඳටම අමාරු වෙලා තින්නේ කියලා. ඒත් මේ අමාරුව තියාගෙනම සෑම් කියන්නේ ඇන්තනි උඩා මාධ්‍යට පාපොච්චාරණය කරොත් අන්තිම අවස්ථාව දෙන්නම් කියලා. තව පොඩි ඉංගියකුත් දෙනවා ඇන්තනිට. සෑම් කියන්නේ ෆිලිප් හංගලා ඉන්න තැන ඉඳන් මෙතනට එන්න විනාඩි 15ක් ගියා. දැන් මෙතනත් විනාඩි 15ක් ගියා. ඉතින් ෆිලිප්ට කොච්චර වෙලා අල්ලන් ඉන්න පුරුවන් වෙයිද කියලා බලමු. පුරුවන් නම් ගිහින් බේරා ගන්නවා කියලා සෑම් අභියෝග කරනවා ඇන්තනිට. අන්තිමට අද 15 ඒ කියන්නේ පියවරුන්ගේ දිනය. ඉතින් ඇන්තනි සුබ පියවරුන්ගේ දිනයක් කියාගෙන සෑම් මේ වෙලාවේ එයාගේ අන්තිම හුස්ම හෙලනවා. මේ වෙලේ ඇන්තනි සෑම්ගේ නාඩි චෙක් කරනකොටත් සෑම්ගේ ජීවිතේ නැති වෙලා ඉවරයි. ඔන්න ඔය වෙලේ තමා ඇන්තනීට ඊළඟ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව ඉද්දී ඇන්තනීට මුලින්ම ෆිලිප්ව එයාගේ අත් දෙක උඩට ගත්ත විදිහ මතක් වෙන්නේ. මෙන්න මේ සිද්ධියෙන් ඇන්තනි ආයෙත් පියවිසිහියට එන්නේ ඔෆිසර් ජෙනි ඇවිල්ලා ඇන්තනීට කතා කරනකොට. මෙවෙලේ ඇන්තනි මිය ගිහින් ඉන්න සෑම්ගේ මලසිරුර දිහා බලලා මෙතන ඉන්න නිලධාරීන් ඔක්කොටම කියනවා මගේ අතින් ගොඩක් වැරදි වෙලා තියෙනවා. ඒත් ඒ දේවල් වලට ෆිලිප් දඬුවම් විඳින්න ඕනේ නෑ කියලා. මේ දෙයට එකඟ වෙන මෙතන ඉන්න ටීම් එක ඊළඟට කරන්නේ ස්ටේෂන් එකේ පිටිපස්සෙන් එළියේ ඉන්න මීඩියා එකට හොරෙන් සෑම්ගේ ශරීරය හොස්පිටල් එකට අරන් යන එක. සෑම්ගේ ශරීරය එළියට අරන් ගියාට පස්සේ තමා ඇන්තනි විද්‍යාට කියන්නේ සෑම් ගැන සම්පූර්ණ තොරතුරු හොයලා වාර්තාවක් දෙන්න කියලා. මෙන්න මේ එක්කම තමා DYSP ෆෙරෝස් කතා කරලා කියන්නේ අපි තව පැය දෙකකින් ඔතනට එනවා. ඒ හින්දා කොහෙවත් යන්න එපා. තව සෑම්ගෙන් ප්‍රශ්න කරන්න යන්නත් එපා කියලා. ඉතින් සෑම් මැරුණු කතාව තාම පිට කාටවත් ඇන්තනි කියලා නෑ. මෙතනට එන ජෙනීටත් ඇන්තනි කියන්නේ තව පැයක් යනකම් ලොකු කාටවත් මේ දේ දැනගන්න තියන්න එපා කියලා. ඉතින් මේ දේ කියලා ඇන්තනි ආයෙත් ගන්නවා ෆිලිප්ට කෝල් එකක්. ෆිලිප් ඉන්නේ හොඳටම බය වෙලා. මෙතනදී ෆිලිප් ඇන්තනියෙන් ඇහුවත් මාව හොයාගත්තද කියලා ඇන්තනි කියන්නේ අපි තාම උත්සාහ කරනවා කියලා. මෙවෙලේ ඇන්තනි අහනවා පරණ වෙච්ච දේවල් මොනා හරි මතකද කියලා. ඒ වෙලේ ෆිලිප් අමාරුවෙන් වගේ මතක් කරලා කියනවා හොස්ටල් එකේ ඉඳන් ගෙදර එනකොට කවුද කෙනෙක් ඇවිල්ලා පාර ඇහුවා. එයාට පාර කියන ගමන් ඉද්දි ඒ මිනිහා මූණට ලේන්සුවක් තියලා සිහිය නැති වුණා කියලා. ඊට පස්සේ ඇහැරුනේ මේ පෙට්ටිය ඇතුලෙන් කියලා තමා ෆිලිප් මෙවෙලේ ඇන්තනිට කියන්නේ. ඇන්තනි ලොකේෂන් ෂෙයා කරන්න පුරුවන්ද කියලා ඇහුවත් ෆිලිප් කියන්නේ මේක පරණ නොකියා ෆෝන් එකක් මේකෙන් ඕව කරන්න බෑ. තව ටිකකින් මේකේ බැටරි බැහැලා මේ ෆෝන් එක ඔෆ් වෙයි. අනේ මාව ඉක්මනට හොයාගන්න කියලා. මේ දේත් එක්කම ආයෙත් ඔයාට ඉක්මනට කෝල් එකක් ගන්නම් කියලා ඇන්තනි කෝල් එක කට් කරනවා. මෙතනට ඇවිල්ලා ඉන්න විද්‍යානන් කියන්නේ තාම ලොකේෂන් එක ට්‍රැක් කරගන්න බැරි වුණා. අපේ ටීම් එක ලොකේෂන් එක ඉක්මනට හොයාගනී කියලා. මේත් එක්කම තමයි ඇන්තනි කියන්නේ සෑම්ගේ වයිෆ් තෙරේසාව ඉක්මනට කන්ටැක්ට් කරගන්න try කරන්න. මට එයා එක්ක කතා කරන්න ඕනේ. එහෙම කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් ඒ පැත්තේ ළඟම පොලිසියට කියන්න තෙරේසාගේ ගෙදර හොයාගෙන යන්න කියන්න කියලා. ඊළඟට මොකද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්න ඇන්තනිට ඔය වෙලේ තමා මතක් වෙන්නේ සෑම් මැරෙන්න කලින් කියපු කතාව. අර සෑම් ෆිලිප් ඉන්න තැන ඉඳන් එන්න විනාඩි 15ක් ගියා. තව මෙතනත් දැන් විනාඩි 15ක් ගියා. ඔන්න ඔයදී. මේ දේත් එක්කම තමා ඇන්තනි ජෙනීට කියන්නේ ටීම් එකක් අරන් එන්න කියලා. ඇන්තනි මේ ටීම් එකට එන්න කියලා මැප් එකක් පෙන්නලා කියන්නේ මේ තියෙන්නේ අපේ ස්ටේෂන් එක. මෙතනට එන්න ප්‍රධාන පාරවල් 4ක් තියෙනවා. ඊ පාරවල් වලට සම්බන්ධ වෙන තව අතුරු පාරවල් 15ක් තියෙනවා. විනාඩි 15ක් ඇතුළත සෑම්ට මෙතනට එන්න මේ පාරවල් 4න් එකක් යොදාගත්තා නම් ෆිලිප් හිර කරන් ඇත්තේ මේ ළඟම තමා. ඒ හින්දා ඔය ටීම් එක දෙකට බෙදිලා ගිහින් මේ හැම තැනක්ම චෙක් කරන්න කියලා. මේ දේත් එක්ක තමා මේ ටීම් එක ඇන්තනි කියපු ප්‍රදේශයේ චෙක් කරන්න යන්නේ. ටීම් එක ගියාට පස්සේ මෙතනට එන විද්‍යා කියන්නේ තෙරේසාගේ ෆෝන් එක වැඩ නැති හින්දා ඒ ළඟ පොලිසියට කතා කරලා තෙරේසාගේ ගෙදර ගිහින් පරීක්ෂා කරන්න කිව්වා කියලා. ඉතින් මේ වෙලේ විද්‍යා සෑම්ගේ විස්තර තියෙන වාර්තාවයි ෆිලිප්ගේ නම්බර් එකේ විස්තර තියෙන වාර්තාවයි තමයි ෆිලිප් දැන් මේ කතා කරන ෆෝන් එකේ තියෙන නම්බර් එක ගැන විස්තරයක් තියෙන වාර්තාවකුයි ඇන්තනිට දෙනවා.
ඒ දීලා මේ වෙලේ කියනවා දැන් මේ ෆිලිප් ළඟ තියෙන නම්බර එක අයිතිකාරයා අලුවා කියන ප්‍රදේශයේ ජීවත් වෙච්ච අහමඩ් මුස්තෆා කියලා කෙනෙක්ගේ කියලා. මේ වෙලේ තමයි ඇන්තනි තරහෙන් අහන්නේ එක සාමාන්‍ය සිම් එකක් ට්‍රැක් කරන්න මෙච්චර වෙලා යනවද කියලා. විද්‍යානන් කියන්නේ ඒක ටිකක් අමාරුයි. සිම් එක ට්‍රැක් කරන්න හදනකොටම සිග්නල් එක මාරු වෙනවා කියලා. මේ දේත් එක්ක තමයි ඇන්තනි සෑම්ගේ විස්තර තියෙන වාර්තාව බල ඉන්නේ. ඉතින් මෙතනදී ඇන්තනිට පොඩි දේවල් ටිකක් නෝට් වෙනවා. සෑම් කියන්නේ සයිබර් සිකියුරිටි සහ නෙට්වර්ක් ඉංජිනියර් කෙනෙක් වගේම දක්ෂ හැකර්වරයෙක් කියලා ඇන්තනි දැනගන්නේ මෙන්න මේ වෙලේ. කතාව බලපු ඔයාලට මතක ඇති රාජීව්ගේ ෆෝන් එකේ ලොක් එකයි ඇන්තනිගේ ෆෝන් එකේ ලොක් එකයි දෙකම එක වුණේ කොහොමද කියන එක. ඇන්තනි ගැන සෑම් සැක කරන්න ගත්ත වෙලේ ඉදම් ඇන්තනිගේ ෆෝන් එක සෑම් හැක් කරලා තමයි තිබිලා තියෙන්නේ. තව ඇන්තනි ඩිලීට් කරපු CCTV කොහොමද ආයෙත් මීඩියා වලට හම්බුනේ කියලා දැන් ඔයාලට පැහැදිලිනේ. මේ වෙලේ තමයි ඇන්තනිට මතක් වෙන්නේ කලින් විද්‍යා කියපු අහමඩ් මුස්තෆා කියන කෙනා ගැන මතක් වෙන්නේ. ඒත් එක්කම තමයි ඇන්තනි ජෙනීට කියන්නේ ආලුව වල ස්ටේෂන් එකට කෝල් එකක් ගන්න කියලා. මේ වෙලේ ආලුව ස්ටේෂන් එකේ ඉන්න විජේ අයියර් කියන නිලධාරියට ඇන්තනි කියන්නේ පරණ නඩුවක් වෙච්ච නඩු අංක 113 විස්තර ටික ඉක්මනට ඕන කියලා. මේ අතරේ පෙන්නනම අර ගියපු ටීම් එක කැලේ ඇතුලේ කඩවල් වලයි හැමතැනම ෆිලිප් ගැන හොයන විදිහ. ඊට පස්සේ ආයෙත් පෙන්නන්නේ ඇන්තනි ඉන්න ස්ටේෂන් එක. මේ වෙලාවේ ආයෙත් ආලුව ස්ටේෂන් එකේ විජේ අයියර් කියන නිලධාරියාගෙන් කෝල් එකක් එනවා. ඉතින් මෙතනදී ඇන්තනීට මේ කොස්තාබල්වරයා ஒரு නඩුව ගැන විස්තර කරනවා. මේ කොස්තාබල් කියන විදිහට ඒ නඩුව 2001 අවුරුද්දේ පෙබරවාරි 10 කියන දවසේ වෙච්ච දෙයක්. මේ නඩුවේ වින්දිතයා වෙලා තියෙන්නේ අවුරුදු 16ක ගෑනු ළමයෙක්. චෝදනාව වෙලා තියෙන්නේ මේ ගෑනු ළමයව දූෂණය කරලා මරලා දාලා තිබිලා හම් වෙලා තියෙනවා. මේ ගෑනු ළමයව දූෂණය කරපු එකට සැකපිට අත්අඩංගුවට අරන් තියෙන්නේ ඒ ඉස්කෝලේකේම ටීචර් කෙනෙක් වෙච්ච අහමඩ් මුස්තෆා කියන කෙනාව කියලා මේ වෙලේ අර නිලධාරියා කියනවා. මෙන්න මේ වෙලේ තමයි ඇන්තනිගේ ඇස් පොඩ්ඩක් උඩ යන්නේ. තවදුරටත් ඒ නිලධාරියා කියන්නේ මේ මුස්තෆාට ජීවිතාන්තය දක්වා හිරදඩුවම් නියම කරලා තියෙනවා කියලා. ඉතින් මේ මුස්තෆාට අයිති නම්බර එකකින් තමා මේ කට්ටිය ෆිලිප් එක කතා කර ඉන්නේ. දැන් කතාව බලන ඔයාලට තේරෙනවනේ මේ දේවල් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. මේ පැටලිල්ල ලෙහා ගන්න නම් කතාවේ ඉතුරු ටිකත් බලන්නම වෙනවා. මේ වෙලි බය වෙලා ඉන්න ඇන්තනි කියන්නේ මේ අහමඩ් මුස්තෆා ගැන සහ මේ නඩුවට සම්බන්ධ අය ගැන ඔක්කොම විස්තර ඉක්මනට හොයලා දෙන්න කියලා. මේකත් එක්කම මේ කෝල් එක ඇන්තනි කට් කරනවා. ওই වෙලේ තමා මේ බය වෙලා වගේ ඉන්න ඇන්තනිගෙන් ජෙනි අහන්නේ ඇයි මේ පරණ නඩුවක් ගැන සර් ඔච්චර හොයන්නේ කියලා. මේකට උත්තරයක් විදිහට තමා ඇන්තනි මේ වෙලේ කියන්නේ සෑම් ප්‍රහේලිකාවකට අපිව අහු කරලා කියලා. සෑම්ගේ ප්‍රහේලිකාවේ පළවෙනි ගිය තමා ෆිලිප් දැන් කතා කරන ෆෝන් නම්බර එක කියලා ඇන්තනි මෙතනදී කියනවා. ඊට පස්සේ තමා ඇන්තනි මෙතන තියෙන වැදගත්ම දේ කියන්නේ. ෆිලිප් දැන් කතා කරන ෆෝන් නම්බර එකේ අන්තිම අංක 5. ඒ කියන්නේ 113.1. මෙන්න මේ අංකෙම තමා ආලුවාවල මේ කියන නඩුවේ අංකය. ඒ නඩුවේ විත්තිකාරයා වෙන අහමඩ් මුස්තෆාගේ නම්බරේම තමා දැන් ෆිලිප් ළඟ තියෙන්නේ. ඔන්න ඔය දේ කීවට පස්සේ තමා තේරෙන්නේ මේ හැම දෙයක්ම අහම්බයක් නෙවෙයි කියලා. ඇන්තනි මෙතන අනිත්‍යමට කියන දේන් පස්සේ නම් මෙතන ඉන්න ජෙනි වගේම වින්දියත් පුදුම වෙන්නේ. ඇන්තනි අන්තිමට කියන්නේ මේ නඩුවේ අංකෙ මට මෙච්චර මතක හිටින්න ලොකුම හේතුව තමා මම SI කෙනෙක් විදිහට වැඩ බාරගෙන බලපු පළවෙනි නඩුව මේ ආලුවාවල කේස් එක කියලා. මේකත් එක්කම තමා මේ නඩුව තිබ්බ කාලේ කතාව පෙන්වන්නේ. මේ කාලේ ඇන්තනි තරුණ SI කෙනෙක්. මෙතන පෙන්නන විදිහට මේ ගෑනු ළමයාගේ මල සිරුර හොයාගෙන තියෙන්නේ ගඟක් ළඟ තිබිලා. අර අහමඩ් මුස්තෆාව ඇරස් කරලා තියෙන්නේත් ඇන්තනිමයි. ඇන්තනි සාහෙන්න දරුණු විදිහට මුස්තෆාට පහර දීලා අන්තිමට ගෑනු ළමයව මැරුවේ මං කියලා මුස්තෆාගේ කටින් කියවගෙන මුස්තෆාව හිරේට දාලා තියෙනවා. ඇන්තනි මේ දේ කල්පනා කර ඉද්දිම තමා ආයෙත් අර ආලුවා ස්ටේෂන් එකෙන් කෝල් එකක් එන්නේ. මේ වෙලේ මේ නිලධාරියා ඇන්තනිට කියන්නේ ඒ ගෑනු ළමයාට ඉඳියේ අම්මා විතරයි. එයාත් ඒ නඩුවේ තීන්දුවෙන් පස්සේ මැරුණා. ඊට අමතරව මේ මුස්තාෆත් 2021 මැරුණා කියලා. ඒත් එක්කම තමා හරි මම පස්සේ කතා කරන්නම් කියලා ඇන්තනි මේ කෝල් එක කට් කරන්නේ. මොකද ඒ දේවල් ඇන්තනි දැනටමත් දන්න හින්දා. ඒ කට් කරත් ආයෙතර නිලධාරියා කෝල් එකක් ගන්නවා. මේ වෙලේ තමා මේ නිලධාරියා වැදගත්ම දේ කියන්නේ. මුස්තාෆා මේ දියට අත්අඩංගුවට ගත්තට ඒ දවස්වල ආලුවාවල മന്ത്രി විදියට ඉදපු ඉන්දිරා කියන කෙනාගේ පුතා සූරජ් තමා මේ දූෂණය කරේ කියලා ඒ දවස්වල කතාවක් ගියා කියලා මේ වෙලේ මේ නිලධාරියා ඇන්තනිට කියනවා. මේ පාරත් ඇන්තනි මම මේ දේවල් ඔක්කොම දන්නවා කියලා කෝල් එක කට් කරන්න යද්දිම තමා මේ නිලධාරියා කියන්නේ ඒ മന്ത്രി ඉන්දිරා අද අතුරුදහන් වෙලා කියලා. කොහොමද ඒ කියලා අහද්දි තමා කියන්නේ ඉන්දිරාගේ දුවට එක නම්බර් එකකින් එයාගේ අම්මා පැහැරගෙන ගිහින් වාගමන් ලිබර්ටි කියන හොටෙල් එකේ 403 කියන කාමරේ ඉන්නවා ඉක්මනට බේරගන්න කියලා මැසේජ් එකක් ආවා කියලා පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මා කියලා. තම මේ නිලධාරියා ඒ වෙලේ ඒ මැසේජ් එක ආපු නම්බර් එකත් කියනවා. ඒ නම්බර් එක වෙන කාගේවත් නෙවෙයි
ඇන්තනිගේ නම්බර එක. මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ සෑම් කියලා තේරුම් ගන්න ඇන්තනිට වැඩි වෙලාවක් නම් යන්නේ නැහැ. මේ කෝල් එක ඉවර වෙනවත් එක්කම තමයි විද්‍යා ඇවිල්ලා ඇන්තනිට ෆෝන් එක දෙන්නේ. එයාලගේ සයිබර් සිකියුරිටි එකේ සූර්යා මේ වෙලේ ලයින් එකේ ඉන්නවා කියලා. මේ වෙලේ මේ සූර්යා කියන නිලධාරිවරිය කියන්නේ අපිට සිග්නල් එක හොයාගන්න අමාරුයි. මොකද සෑම් කියන පුද්ගලයා ඒක හොයාගන්න බැරි විදිහට තමයි මේ දේ කරලා තියෙන්නේ කියලා. මේ වෙලේ සූර්යා කියන්නේ අන්තිම පාරට ෆිලිප්ට කෝල් එකක් ගන්න අරම් ටික වෙලාවක් කෝල් එකේ ඉන්න අපි ඒ අතරේ කොහොම හරි ලොකේෂන් එක හොයාගන්නම් කියලා. ඒත් ඒ දෙන්නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ වෙලේ කතා කර ඉද්දි හදිසියෙව ෆිලිප් ළඟ තියෙන ෆෝන් එක ඕෆ් ආවා. ඔය දේත් එක්ක ඇන්තනිට ෆිලිප් එක්ක කතා කරන්න තිබ්බ අන්තිම ක්‍රමයක් නැති වෙලා යනවා. මේ කලබලයාසෙම එක පාරම බ්‍රේකින් නිවුස් එකක් යනවා කියලා ජිනී දකිනවා. ඒක යන්නේ ආලුවාවල හිටපු මන්ත්‍රී ඉන්දිරා සම්බන්ධ අනාවරණයක් කියලා නිවුස් එකක්. මේක ටික වෙලාවකට කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ මන්ත්‍රී කරපු මහා දරුණු අපරාධයක් ගැන පාපොච්චාරණයක්. ඉතින් මේ වීඩියෝ එකේ මේ මන්ත්‍රී කියන විදිහට ආලුවාවල ප්‍රියා කියන ගෑනු ළමයාගේ නඩුවට, ඒ කියන්නේ අංක 113.1 කියන නඩුවට අත්අඩංගුවට අරන් අන්තිමට මැරිලා ගියපු මුස්තාෆා කියන්නේ ඒ නඩුවේ ඇත්තම මිනිමරුවා නෙවෙයි කියලා. තවදුරටත් මේ මන්ත්‍රීවරිය කියන්නේ ඒ දූෂණය කරේ මගේ පුතා සූරජ් කියලා. මේ දේ දැනගත්තට පස්සේ මන්ත්‍රීකමේ බලය යොදාගෙන ඇන්තනි ඇටලු ඉහළ නිලධාරීන් කිහිප දිනෙකටම පගාව දීලා අර අහිංසක මුස්තාෆාව වැරදිකාරයා කරලා මේ නඩුව වහලා දැම්ම කියලා මෙතනදී පාපොච්චාරණය කරනවා. මේ දේ අහනවත් එක්කම තමා ඇන්තනි කරලා තියෙන මහා ජරා වැඩ ගැන එකින් එක මෙතන ඉන්න ජෙනී සහ විද්‍යා කියන නිලධාරීන් දෙන්නත් දැනගන්නේ. ඔය වෙලේ තමා ඇත්තටම මොකද උනේ කියලා අතීත කතාව පෙන්වන්නේ. ඉතින් ඇන්තනි මුස්තාෆාට දරුණු විදිහට පහර දීලා තමා බොරුවට අර කට උත්තරේ අරන් තියෙන්නේ. මේ හින්දා මෙයාට මන්ත්‍රී පුණියගිල් සල්ලි ගොඩක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ සල්ලි ගෙදර තිබිලා කොහොම හරි ඇන්තනිගේ බිරිඳට අහු වෙලා තියෙනවා. අසාධාරණ විදිහට වැරදි කරන මිනිස්සුන්ව බේරලා අහිංසක මිනිස්සුන්ව හිරේ දාන හින්දා මේ වෙලේ ඇන්තනිගේ බිරිඳ ඇන්තනිට ගොඩක් දොස් කියනවා. අන්තිමට බිරිඳ ඇන්තනීට කියන්නේ තමුස්සේ මේ කරන පව්වඩවලට අන්තිමට වන්දි ගෙවන්න වෙන්නේ මටයි මේ හම්බෙන්න ඉන්න මගේ ළමයටයි කියලා. ළමයව හම්බෙන්න හොස්පිටල් එකට එක්ක යද්දිත් බිරිඳ අඬ කියන්නේ ඒ ගෑනු ළමයට සාධාරණයක් වෙන්න ඕනේ කියලා. මේත් එක්කම තමා ආයෙත් වර්තමානයට එන්නේ. මේ වෙලේ ජෙනී කියන්නේ සර් අපි කරන්න පුරුවා හැම විදිහම දැන් try කරලා ඉවරයි. ඒත් අපිට තාම ෆිලිප්ව හොයාගන්න බැරි වුණා කියලා. ඒත් මේ වෙලේ විද්‍යානන් කියන්නේ අපි සෑම්ගේ ප්‍රහේලිකාව හරියට විසඳන්න යනවා කියලා. මුලින්ම ෆිලිප්ගේ නම්බර එක, ඊට පස්සේ මුස්තාෆා, ඊටත් පස්සේ මන්ත්‍රීතුමියගේ පාපොච්චාරණය, මේ දේවල් එක්ක ඊළඟ ඉංගිය අර මන්ත්‍රීතුමිය පාපොච්චාරණය කරන වීඩියෝ එකේ ඇති කියලා තමා විද්‍යා වැඩි දුරටත් කියන්නේ. මේ දේ කියන ගමන් ඉද්දි තමා ස්ටේෂන් එකේ ෆෝන් එකට කෝල් එකක් එන්නේ. මේ වෙලේ කතා කරන්නේ වාගම් කියන ස්ටේෂන් එකේ SI සන්ධ්‍යා. මේ වෙලේ සන්ධ්‍යානන් කියන්නේ හතර බීරි කතාවක්. SI සන්ධ්‍යා කියන්නේ සැමුවෙල් ජෝසප් කියන දැන් ඔයාලගේ ස්ටේෂන් එකට බාර වුණ මිනිස්සයා. ටික දවසකට කලින් සන්ධ්‍යාව හම්බ වෙන්න දෙතුන් පාරක් ආවා කියලා. ඒ ඇවිල්ලා එයාව අඳුන්වලා දීලා තියෙන්නේ ඇන්තනිගේ නමින්. ලිබර්ටි හොටෙල් එකේ 4 වෙනි තට්ටුවේ කාමර අංක 403 නැවතිලා ඉන්නවා කියලා තමා SI සන්ධ්‍යාට සෑම් කියලා තියෙන්නේ. පටලව ගන්න එපා මේ වෙලේ සෑම්, මේ දේවල් SI සන්ධ්‍යාට කියලා තියෙන්නේ ඇන්තනි වගේ රංගපාලා. මේ වෙලේ සන්ධ්‍යා වෙඩිදුරටත් කියන්නේ ගිය ජනවාරි 15 වෙනිදා එලිසබෙට් කියලා ගෑනු ළමයෙක්ගේ මල සිරුරක් අපේ බල ප්‍රදේශයේ හම්බ වුණා. අන්න ඒ කේස් එක ගැන තොරතුරු ඉල්ලගන්න තමා සෑම් ආවේ කියලා. ඉතින් සන්ධ්‍යා කියන්නේ සෑම්ගේ දුවගේ ඝාතනයත් එක්ක දැන් පොඩි සැකයක් එනවා කියලා. ඒ මොකද කියනවනම් මොකද මේ මරණ දෙකම සම්බන්ධයි කියලා මේ වෙලේ සන්ධ්‍යාට හිතෙනවා කියලා මේ වෙලේ කියනවා. ඉතින් ඒ හින්දා සන්ධ්‍යා අයිරීන්ගේ කේස් එකේ සම්පූර්ණ විස්තරයක් ඇන්තනිගෙන් ඉල්ලනවා. ඇන්තනිත් එලිසබෙත්ගේ කේස් එකේ විස්තර ඉල්ලගන්න කියලා විද්‍යාව යවනවා. ඇන්තනි මේ වෙලේ තමන් දන්න තොරතුරු ටික ලියලා එකට ගලපලා බැලුවත් දැනට දන්න ටික ඇරින්න වෙන කිසිම දෙයක් හොයාගන්න වෙන්නේ නැහැ. ඔය අතරේ තමා සෑම්ගේ මල සිරුර හොස්පිටල් එකේ තියෙනවා දකින්න එක මිනිස්සෙක් ඒක හොරෙන් වීඩියෝ කරලා මීඩියා එකට දෙන්නේ. මේ නිවුස් එක ටීවී එකේ යනවා දකින්දිව තමා ඇන්තනිට හීන්දාඩිය දාන්නේ. මේ දේත් එක්කම තමා ඇන්තනිගේ ඉහළ නිලධාරියා වෙච්ච IPS ක්‍රිෂ්ණ කුමාර් කතා කරලා ඇන්තනිට බයින්නේ මෙච්චර දෙයක් වෙලත් ඇයි කීවේ නැත්තේ කියලා. ඔය වෙලේ අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැතිව ඉන්න ඇන්තනි කියන්නේ සර් ඔයාලා කරන ඕනම චෝදනාවක් බාර ගන්න මම ලෑස්ති. ඒත් මට තව පැය භාගයක් දෙන්න. ඒ පැය භාගයෙන් පස්සෙන් මන්ම ඇවිල්ලා ඔයාට බාර වෙන්නම් කියලා. මේ දේ කියලා ඉවර වෙලා ඇන්තනි කෝල් එක කට් කරනවා. එතන ස්ටේෂන් එකේ සිද්ධිය කට් කරලා ඊළඟට පෙන්වන්නේ
ලිබර්ටි කියන හොටෙල් එකේ හිරකරන් ඉදපු මන්ත්‍රී ඉන්දිරාව පොලිසියෙන් ගිහින් බේරගන්න විදිහ. මෙවෙලේ පොලිසියෙන් හොටෙල් එකේ ලොග්බුක් එක පරීක්ෂා කරද්දි තමා දකින්නේ මේ 403 රූම් එක බුක් කරද්දි දීලා තියෙන්නේ ඇන්ටනිගේ ID කාඩ් එකමයි කියලා. දැන් තේරෙනව නේද සෑම් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඊළඟට පෙන්වන්නේ මේ ස්ටේෂන් එකට විශේෂ පොලිස් ආරක්ෂාව සඳහා තව පොලිස් කොස්තාපල්ලා දාගත්ත බස් එකක් එනවා කියලා. මේ එක්කම තමා විද්‍යා එන්නේ ඇන්තනි ළඟට. ඒ ඇවිල්ලා කියන්නේ සෑම්ගේ බිරිඳ තෙරේසා හම්බෙන්න ගෙදරට ගියපු පොලිස් කණ්ඩායමත් එක්ක කතා කරන එක තෙරේසා ප්‍රතික්ෂේප කරනවා කියලා. එලිසබෙත්ගේ නඩුලේ විස්තරත් අරන් ඇවිල්ලා මේ වෙලේ ඇන්තනිට දෙනවා. වැඩිදුරටත් විද්‍යා මේ වෙලේ කියන්නේ මේ නඩුවේ කේස් එක මේ වෙද්දි අතරමඟ නැවතිලා තියෙන්නේ අන්තිමට එලිසබෙත්ව දැකලා තියෙන්නේ එයාගේ කොලේජ් එකෙන්. යාළුවෝ කියන විදිහට ඒ වෙලේ එලිසබෙත් රතු මරුති බ්‍රෙසා කාර් එකකින් යනවා දැක්ක කියලා. ඔය වෙලේ තමයි ඇන්තනි බලන්නේ සෑම් ආපු වාහනේ. ඒකත් විද්‍යා අර කලින් කිව්වා වගේ කාර් එකක්. ඒත් විද්‍යානන් කියන්නේ මේ සිද්ධියේ තියෙන කාර් එක ওই කාර් එකද කියන්න හරියටම දන්නේ නැහැ කියලා. තව වැදගත් එක දෙයක් තියෙනවා කියලා විද්‍යා ඇන්තනිට කියනවා. සෑම් ආපු මේ කාර් එකේ මුල් අයිතිකාරයා මුරලි සදාශිවන් කියලා එක්කෙනෙක්ගේ. ඒත් ඒ වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ අයිරීන් ඝාතනයේ සැකකරු රාජීව් කියලා. මේත් එක්කම විද්‍යා කියනවා අයිරීන්ගේ වගේම එලිසබෙත්ගෙයි දෙන්නගෙම මරණ පරීක්ෂණ වාර්තා බැලුවා. ඒකේ තියෙන විදිහට අයිරීන්ගේ වගේම එලිසබෙත්ගෙත් දිව කපලා දාලා තියෙනවා කියලා. මේකත් එක්ක තමයි ඇන්තනිට තේරෙන්නේ මේ දෙක අතර මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේ වෙලේ එලිසබෙත්ගේ කෝල් හිස්ටරි එක බලන ඇන්තනි විද්‍යාගෙන් අහන්නේ මේ අන්තිම කෝල් එක කාගේද කියලා. එවලේ තමා විද්‍යා කියන්නේ ඒක එලිසබෙත්ගේ මල්ලි ඉමැනුවල්ගේ කියලා. මේ නම්බර එක දැක්කහම ඔයාලට මොකක් හරි නෝට් වුණාද? ඉමැනුවල්ගේ නම්බර එකේ අන්තිම අංක 3. ඒ කියන්නේ 403. ඔන්න ඔය නම්බර එකම තමා අර හොටෙල් එකේ රූම් නම්බර එකත්. ඔයාලා හිතන්නේ මොකද්ද? මේවා අහම්බෙට සිද්ධ වෙන දේවල්ද නැත්නම් මොකක් හරි සම්බන්ධයක් තියනවා කියලාද? බලමුකෝ ඊටු ටිකත්. මේ වෙලේ ඇන්තනි දෙපාරක් හිතන්නේ නැතුව ඒ නම්බර එකට කෝල් එකක් ගන්නවා. අනිත් පැත්තෙන් ආන්සර් කරන්නේ ඉමැනුවල්. මෙයා වැඩ කරන්නේ අර හොටෙල් එකේ රිසෙප්ෂන් එකේ. මේ වෙලේ ඉමැනුවල් ඔව් සර් කියන්න කියලා කියනවා. මේ වෙලේ ඇන්තනි අහන්නේ එලිසබෙත්ගේ මරණය ගැන තොරතුරු ටිකක් කියන්න පුළුවන්ද කියලා. ඉතින් ඉමැනුවල් පොඩ්ඩක් ලයින් එකේ ඉන්න කියලා වැඩකට යනවා. ටික වෙලාවකට පස්සේ ඉමැනුවල් කතා කරලා කියන්නේ ලිබර්ටි හොටෙල් එකේ හිටියට ස්තුතියි ගුඩ් නයිට් කියලා. ඒ කියනවත් එක්කම ඒ කෝල් එක කට් වෙනවා. මේ වෙලාවේ මොකද්ද වුනේ කියලා කල්පනා කර කර ඉද්දි තමා ඇන්තනිට මතක් වෙන්නේ ඇන්තනි කෝල් එක ගත්ත ගමන් ඉමැනුවල් කියන්නේ සර් කියලා කියපු කතාව. ඉමැනුවල් ඒ කෝල් එක බලාපොරොත්තුෙන් ඉදලා තියෙනවා කියලා ඇන්තනිට තේරෙන්නේ මේ වෙලාවේ. ආයෙත් පාරක් ඒ නම්බර් එකටම ගන්න කියලා විද්‍යා කියද්දි තමා ඇන්තනි ගන්නේ ආයෙත් කෝල් එකක්. ඉතින් ඒ පාර ඒ කෝල් එක වෙන නම්බර් එකකට ෆෝවර්ඩ් වෙනවා. ඒ කෝල් එක යන්නේ වෙන කාටවත් නෙවෙයි සෑම්ගේ වයිෆ් ටෙරේසට. කෝල් එක ආන්සර් කරපු ගමන් තෙරේසා කියන්නේ ඔයාට මේ සෙල්ලම ඉවර කරගන්න බැරි වෙයි කියලා මං සෑම් එක්ක ගොඩක් වාද කරා කියලා. මේ වෙලේ තෙරේසා කියන්නේ සෑම් ගණනය කරාට වඩා ඔයා ගොඩක් පරක්කුයි ඇන්තනි කියලා. ওই දෙත් එක්ක ඇන්තනි කියන්නේ තෙරේසා ප්ලීස් ඔය විකාරේ නවත්තලා මගේ පුතා කොහෙද ඉන්නේ කියන්න කියලා. ඒත් තෙරේසාව ගණන් ගන්නේ නැතිව කියන්නේ සෑම් ඇන්තනිගේ මුළු අතීතෙම හොයාගත්තා කියලා. ආලුවාවල කරපු මුල්ම නඩුවේ ඉඳන් අයිරින්ගේ නඩුව වෙනකම්ම දේවල් සෑම් හොයාගෙන තියෙනවා. මේ වෙලේ තමා අපිට පෙන්වන්නේ සෑම් ගහපු මාස්ටර් ප්ලෑන් එක. සෑම් අන්තිමට කියනවා ඇන්තනිගේ මගේ IQ සමානයි. ඒ හින්දා අනිවාර්යෙන් ඇන්තනි අන්තිමට ඔයාට කෝල් එකක් ගනී කියලා. ආයෙත් ඊට පස්සේ තෙරේසා ඇන්තනිට කියන්නේ සෑම් අයිරින්ගෙන් හොයන්න පටන් ගත්ත කේස් එක අන්තිමට එලිසබෙත්ගේ කේස් එකට යොමු වුණා කියලා. එලිසබෙත්ගේ මරණයට හේතුව හොයද්දි තමා සෑම්ට හම්බෙලා තියෙන්නේ ලිටල් ෆ්ලවර් බෝඩිං ස්කූල් එකේ වෙච්ච සිද්ධියක්. මේක අහනවත් එක්ක ඇන්තනි පොඩ්ඩක් කලබල වෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ සෑම් ගිහින් ඒ ස්කූල් එකේ ඉදපු ප්‍රින්සිපල්ව හම්බෙන එක. ඊට මේ වෙලේ එක ගොඩ කාලයකට කලින් වෙච්ච සිද්ධියක් ගැන තමයි සෑම්ට කියන්නේ. ඒ කියනනෙත් එක ළමයෙක් ගැන. ප්‍රින්සිපල් කියන විදියට ඒ ළමයා අනිත් ළමයිට වඩා ගොඩක් අකීකරු දංග ළමයෙක්. ඒ මොරණ්ඩු ළමයා හින්දා ගොඩක් ප්‍රශ්න ඇති වුණා කියලාත් මේ වෙලේ ප්‍රින්සිපල් මේ සෑම්ට කියනවා. මේ වෙලේ ඒ අතීත කතාවත් අපිට පෙන්නනවා. මේ ළමයා චූටි කාලේ ගෑනු ළමයිට ගොඩක් කරදර කරලා තියෙනවා. ඒකේ බරපතලකම කොච්චරද කියනවනම් එක දවසක් එක ගෑනු ළමේ බෝඩ් එකේ ලියලිය ඉද්දි කිසිම බයක් නැතුව ගිහින් ඒ ගෑනු ළමයාගේ ගවුම ගලවලා තියෙනවා. එහෙම ගලවලා කිසිම ගාණක් නැතුව මහ හයියෙන් hina වෙනවා කියලා පෙන්නනවා.
හරියට නිකන් ඒකෙන් ලොකු සතුටක් ලබනවා වගේ. ප්‍රින්සිපල් කියන විදියට ඒ සිද්ධිය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අන්තිමට මේ කියන ළමයාගේ දෙමව්පියන් පවා ගෙන්නලා තියෙනවා. එහෙම ගෙන්නලා මේ ප්‍රින්සිපල් ඒ තාත්තට ගොඩක් බැනලා තියෙනවා. අන්තිමට මේ වෙච්ච සිද්ධියෙන් ඒ තාත්තට ලොකු කැලලක් ඇති වුණා කියලාත් මේ ප්‍රින්සිපල් සෑම්ට කියනවා. ඉතින් ඒ ඇතිවෙච්ච තරහත් එක්කම තමයි අර ළමයාගේ තාත්තා ඒ ළමයාට පහර දෙන ගමන් ඉස්කෝලේක ඉන්න හැමෝම ඉස්සරහම තමන්ගේ පුතාගේ ඇඳුම් ඔක්කොම ගලවන්නේ. ළමයි ඔක්කොම ඉස්සරහම සම්පූර්ණ නිරුවත් කරනවා මේ වෙලේ තමන්ගේ පුතාව මේ තාත්තා. ඉතින් ලැජ්ජාවට අඬ දුවාගෙන යද්දි තමා පෙන්වන්නේ මේ තාත්තා කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඇන්තනි. ඔයාලට හිතාගන්න පුරවන්නේ මේ ළමයා කවුද කියලා. ඔව් ඒ ෆිලිප්. ෆිලිප්ට පොඩි කාලෙම දෙමව්පියන්ගෙන් ලැබෙන්න පුරුවම් උපරිම දඬුවම මේ වෙලේ ඇන්තනි දීලා තියෙනවා. ප්‍රින්සිපල් කියන විදිහට සාමාන්‍ය ළමෙක් ඒ වගේ දෙයකින් පස්සේ ආයෙත් ඒ තැනට එන්නේ නැහැ. හැබැයි තාත්තට තියෙන බයද ෆිලිප් අනිත් ළමයිගෙන් වෙන ලැජ්ජවන් දරාගෙන ඉස්කෝලේකට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනව නෙවෙයි ඇන්තනිට බයේ එන්න වෙලා තියෙනවා. මේ කතාව ඉවර වෙනවත් එක්කම තමා තෙරේසා ඇන්තනිට කියන්නේ අන්නේ ෆිලිප්ට පොඩි කාලෙම සිද්ධ වෙච්ච දේ හින්දා එයා භයානක පුරුෂවාදියෙක් වුණා කියලා. ඔය වෙලේ තමා ඇන්තනිට මතක් වෙන්නේ අර මනෝවෛද්‍යවරයාත් මේ කතාවම කීවා කියලා. වෛද්‍යවරයා ඇන්තනිට කියලා තියෙනවා මේ පුරුෂවාදියෝ හැම කෙනාගේම ඇතුලේ එක එක විදිහට ඉන්නවා ඒත් ෆිලිප් ඇතුලේ තියෙන දේ ගොඩක් භයානකයි කියලා. වෛද්‍යවරයා වැඩිදුරටත් කියන්නේ ෆිලිප්ගේ ඇතුලේ තියෙන මේ දේ කොච්චර භයානකද කියනවා නම් මොකක් හරි අවස්ථාවක් ආවොත් ඇන්තනිගේ පස්සෙනුත් එන්න පුළුවන් කියලා. ආයෙත් පෙන්වන්නේ වර්තමානයේ. තෙරේසා කියන්නේ එහා එක ස්ත්‍රීවාදියෙක් වෙන එලිසබත්ව ආදරය කළා කියලා. අන්තිමට ඒ ස්ත්‍රීවාදී එලිසබත් හින්දා ෆිලිප්ගේ තිබ්බ සැඟවුණ මානසික රෝගියා එළියට ආවා කියලා තෙරේසා ඇන්තනිට කියනවා. ওই වෙලේ තමයි ආයෙත් අතීත කතාවක් පෙන්වන්නේ. මේ වෙලේ සෑම් රාජීව්ගෙන් ප්‍රශ්න කරන සිද්ධියක් තමයි පෙන්වන්නේ. රාජීව් මෙතනදි කියන්නේ එලිසබත්ව මෙරුවේ ෆිලිප් කියලා එයාට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා. රාජීව් මෙතනදි වැඩිදුරටත් කියන්නේ බුද්ධිමත් ගෑනු ළමයිට ෆිලිප් සෑහෙන්න වෛර කරා කියලා. ආයෙත් තෙරේසා හෙන අමාරුවෙන් අඬ කියන්නේ එලිසබත්ව මැරුවට පස්සේ ෆිලිප් ඊළඟ ගුදුර හොයන්න යද්දි ඒක අහු වුණේ අපේ දුව අයිරින් කියලා. මේත් එක්කම තමයි රාජීව් කියන කතාවකට ආයෙත් අපිව අරන් යන්නේ. මෙතනදී රාජීව් කියන්නේ කලින් අර මද්ද්‍රව්‍ය පාවිච්චි කර ඉද්දී ඇන්තනි ඇවිල්ලා ෆිලිප්ට පහර දුන්න සිද්ධිය. මේ වෙලේ ඇන්තනිගෙන් බේරෙන්න පැනලා ගියපු ෆිලිප් නැගලා තියෙන්නේ රාජීව්ගේ වාහනේට. රාජීව් මේ වෙලේ සිහිය නැති වෙන තරමටම ඩ්‍රග්ස් අරන් තමයි ඉඳලා තියෙන්නේ. මේත් එක්කම එළියට එන ඇන්තනිට දකින්න හම්බෙන්නේ අයිරින්ව. ඔතන වෙච්ච සිද්ධිය හින්දා කලින් වෙච්ච දේ අපි දැක්කනේ. ඇන්තනි අයිරින්ගේ පස්සෙන් යන දිහා ෆිලිප් දුර ඉඳන් බලන් ඉඳලා තියෙනවා. ඔය දේත් එක්කම තමා ෆිලිප් ඇන්තනිගේ ජීප් එක පස්සෙන් පන්නන් ගිහින් තියෙන්නේ. ඉතින් ඇන්තනිගෙන් බේරෙන්න ඕන කමට අයිරින් මේ වෙලේ අතුරු පාරයකට කාර් එක දාලා හැංගිලා තියෙනවා. ඇන්තනිගේ වාහනේ මැගෑරියට පස්සේ අයිරින් ආයෙත් කාර් එක පාරට රිවර්ස් කරනකොටම තමා තාත්තගේ පස්සෙන් ආපු ෆිලිප්ගේ වාහනේ අයිරින් හැප්පෙන්න යන්නේ. ඔය වෙලේ තමා හොඳටම මත් වෙලා තාත්තාත් එක්ක තරහෙන් ඉඳපු ෆිලිප් ඇවිල්ලා අයිරින්ට කෑ ගහනවා. මේ දේත් එක්ක අයිරින්ට තරහ යන හින්දා අයිරින් ෆිලිප්ට බනින්න ගන්නවා. ඉතින් මේ වෙලේ තමා ෆිලිප් ජැගෑටුල ඉන්න අර පුරුෂවාදී ඝාතකයා මතුවෙන්නේ. අයිරින් මේ වෙලේ ෆිලිප්ව වැටෙන්නම තල්ලු කරලා මෙතනින් යන්න හදනවා. මේ දේත් එක්ක අයිරින් ගැන තරහගත්ත ෆිලිප් එතන තිබ්බ ලොකු ගලක් කරනවා. අයිරින්ගේ ඔරුව කාර් එකෙන් එළියට ඇදලා ඊටාම ක්‍රූර විදිහට පහර දීලා අයිරින්ව මරලා දාන්නේ. මෙතන වෙන සිද්ධිය දිහා මත් වෙලා ලාවට සිහිය තියෙන රාජීව් කාර් එකේ ඉඳන් බලන් ඉන්නේ. රාජීව් මේ සිද්ධිය සෑම්ට කියලා තිනවා. ඔන්න ඔය දේ හින්දා තමයි සෑම් ෆිලිප්ව පැහැරගෙන මේ ගේම් එක ප්ලේ කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් සෑම් කියලා තියෙන විදිහට ෆිලිප් අයිරින්ව මරන්න හේතුව වෙලා තියෙන්නේ තාත්තත් එක්ක තියෙන තරහම නෙවෙයි. දීප්තිගේ මරණය. ඒ කියන්නේ ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්නපු කොටස කතාව බලපු වලට මතක ඇතිනේ දීප්තිගේ මරණය හින්දා අයිරින් නැබිලා ෆිලිප් ඉන්න තැනම ඇන්තනිට බැනපු සිද්ධිය. ඔන්න ඔය දේ එක්කම තමයි ෆිලිප්ට අයිරින් ගැන තරහ ඇති වෙලා තියෙන්නේ. අර වෙලේ කාර් එක හැප්පෙන්න ගිහින් අයිරින්ව හම්බුන හින්දා පරණ තරහටත් එක්කම තමයි අයිරින්ට අර වගේ දරුණු විදිහට පහර දීලා ශරීරයේ කොටස් කපලා දාලා මේ ක්‍රූර විදිහට සතුගෝනේ. සෑම් කියලා තියෙන විදිහට මේ වගේ මානසික මිනිස්සු එක මිනිමැරුමක් කරාට පස්සේ ඒ සතුටු වෙනුවෙන් එකක් කෙනෙක් පස්සේ එක්කෙනෙක් මරාගෙන ගිහින් ක්‍රූර සතුටක් බලාපොරොත්තු වෙනවා කියලා. මේ කතාවෙන් පස්සේ තමයි තෙරේසා ඇන්තනිට කියන්නේ ඔයා දැන් මේ කියන්නේ කවුරු ගැනද කියලා දන්නවා ඇති නේද කියලා. ඉතින් අවාසනාවන්ත විදිහට සෑම් මැරෙන්න කලින් බීපු වස මේ වෙලේ තෙරේසත් බීලා මිය යන්න ආසන්න වෙලා තමයි ඉන්නේ. අන්තිමට ඇන්තනි කොච්චර බැගේපත් වෙලා ඉල්ලුවත් ෆිලිප් ඉන්න තැන කියන්න කියලා තෙරේසා මේ වෙලේ කියන්නේ අයිරින් මිය ගියා කියලා දැනගත්ත ගමන්ම ඒ දින්නත් පණ පිටින් මැරුණා කියලා. අන්තිමට තමයි තෙරේසා නහයින් කටෙන් ලේ දාන ගමන් ඇන්තනිට මේ ප්‍රහේලිකාවේ 5 වෙනි ඉංගිය දෙන්නේ. මේ වෙලේ තෙරේසා ඇන්තනිට එක ෆෝන් නම්බර් එකක් කියනවා. ඒ නම්බර් එක කියලා ඉවර වෙනවත් එක්කම තෙරේසාගේ අන්තිම හුස්ම හෙලනවා.
එක මානසික ලෙඩෙක්හින්ද ලස්සනට ආදරෙන් ජීවත්වච්ච පවුලක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැති වෙලා ගියා. මේ දේත් එක්කම තමා විද්‍යා ඇන්තනිට කියන්නේ සර් ඉක්මනට ඒ නම්බර් එකට කෝල් එකක් ගන්න කියලා. ඒත් මේ වෙලේ ඇන්තනි කියන්නේ ඔය මගේ නම්බර එක කියලා. මේ වෙලේ තමා විද්‍යා කියන්නේ එහෙනම් ඔයා සම්බන්ධ තැනක තමා ෆිලිප් ඇත්තේ කියලා. ඒ මොකද්ද කියලා කල්පනා කර කර ඉද්දි විද්‍යාම කියන්නේ සර් ඔයාලගේ ගෙදර ඇති කියලා. මේ හම්බෙච්ච දේත් එක්ක සම්පූර්ණ ටීම් එකම යනවා ඇන්තනිලයි ගෙදර. ඉතින් එහෙම ගිහින් ගේවත්ත පරීක්ෂා කර කර ඉද්දි තමා එක නිලධාරියෙක්ට පස් ගොඩකින් මොකක් හරි දෙයක් වහලා තියෙන තැනක් හම්බ වෙන්නේ. ඒ නිලධාරියා කෝල් එකක් කරන් විද්‍යාට කිව්වහම තමා විද්‍යා කියන්නේ ඉක්මනට ඒක හාරන්න කියලා. මේ හම්බුන ආරංචියත් එක්ක ලොකු බලාපොරොත්තුවක් තියන් ඇන්තනි ඒ තැනට ගිහින් වල හාරලා එතන තියෙන පෙට්ටියක් එළියට ගන්නේ. ඒත් ඒ පෙට්ටිය ඇරලා බලපුවාම ඉන්නේ ෆිලිප් නන් නෙවෙයි. ඒක ඇතුලේ ඉන්නේ රාජීව්. ඇත්තටම රාජීව්ව සෑම් මරලා නැහැ. අර වීඩියෝ එක බොරුවට හදපු එකක් කියලා මේ වෙලේ තමයි ඇන්තනි දැනගන්නේ. රාජීව් සිහිය නැතිව මේ පෙට්ටිය ඇතුලේ දාලා තමයි ඉඳලා තියෙන්නේ. මේ සිද්ධ වෙච්ච දේත් එක්ක තිබ්බ ඔක්කොම බලාපොරොත්තු නැති වෙලා ඉන්න ඇන්තනි සෑම් මෑට දුන්න ඉඟි ගැන ආයෙත් කල්පනා කරන්න පටන් ගන්නවා. පළවෙනි එක පිලිප්ගේ නම්බර එක. දෙවෙනි එක ඉන්දිරාගේ වීඩියෝ එක. තුන්වෙනි එක එමැනුවෙල්ගේ නම්බර එක. හතරවෙනි එක තෙරේසා. සහ අන්තිම එක ඇන්තනිගේ නම්බර එක. ඉතින් මේ ටික පිළිවෙලට උඩ ඉඳන් පහළට තියලා ගලපලා බලද්දි තමා ඇන්තනිට එක දෙයක් නෝට් වෙන්නේ. මේ වචනවල පළවෙනි අකුරු ටික එකතු කරාම තමා ඇන්තනිට දැක ගන්න පුළුවන් වෙන්නේ පියේතා කියන වචනේ. ඒකේ තේරුම සෙනහස. මේ පියේතා කියලා එක ප්‍රතිමාවක් තියෙන 1498-99 කාලේ මයිකල් ඇන්ජලෝ විසින් හදපු. ඒකේ තියෙන්නේ මරියා දේවමාතාවගේ ඇඟේ වැළපෙන අතේ තබාගෙන සිටින යේසුස් ක්‍රිස්තුස්ගේ දේහය. මේ දේ මතක් වෙනවත් එක්කම තමා සෑම් ස්ටේෂන් එකේ ඉද්දි කියපු කතාවක් මතක් වෙන්නේ. සෑම් ඒ වෙලේ කිව්වා අයිරින්ගේ මරණයට සම්බන්ධ දෙවනි මිනිමරුවා ඇන්තනි කියලා දැනගත්ත ගමන් ඇන්තනිව කුරුසෙට තියලා ඇන ගහන්න තරම් තරහ ආවා කියලා. මේ දේත් එක්කම තමා ඇන්තනි ඉක්මනට ඒ පිළිම තියෙන තැනට දුවන්න පටන් ගන්නේ. කරුවලේ කැලේ අස්සෙන් ඇන්තනි මේ වෙලේ ෆිලිප්ව බේරගන්න දුවගෙන යනවා. ඇන්තනි මෙහිම දුවගෙන එන්නේ ඒ ප්‍රදේශයේ තියෙන සොහන ළඟට. ඒත් එක්කම තමා ආයෙත් පෙන්නනේ සෑම් සහ තෙරේසා අතර වුණ කතාවක්. මේ වෙලේ තෙරේසා කියන්නේ ඇන්තනිට තාමත් අවස්ථාව තියෙනවා ෆිලිප්ව බේරගන්නන්. එහෙම කරොත් මේ නඩුව ඇන්තනි යට ගහන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ ආයෙත් පෙන්නන්නේ ඇන්තනිව. ඒ වෙලේ ඇන්තනි මෙතන තියෙන එක සොහනක් ළඟට දුවගෙන එනවා. ඒ වෙන කාගේවත් නෙවෙයි ඇන්තනිගේ බිරිඳගේ සොහන ළඟට. ඔය වෙලේ ආයෙත් පෙන්නන්නේ සෑම් කියපු දෙයක්. අර වෙලේ තෙරේසා අහපු දෙයට උත්තරයක් විදිහට සෑම් කියන්නේ ඇන්තනියේ සොහන ළඟට ආවට පස්සේ ඇන්තනි විදිහට නැතුව සෑම් වගේ වෙනවා කියලා. ඒ සෑම් කීව විදිහටම ඇන්තනි අර සොහන විවෘත කරන්න යනකොටම ෆිලිප් කෙන කට්ටිය කියපු දේවල් මතක් වෙන්න ගන්නවා. ෆිලිප් කියන්නේ පුරුෂවාදියෙක්, ඝාතකයෙක්, ෆිලිප්ගේ ඇඟේ විෂ පිරලා තියෙන්නේ වගේ දේවල් සහ ඔයාගේ වැරදිවලට අන්තිමට දඬුවම් විඳින්න වෙන්නේ මටයි මගේ ළමයටයි කියලා ඇන්තනිගේ බිරිඳ ඇන්තනිට කියපු දේ. මෙන්න මේ දේත් එක්ක ලොකු දුකකින් වුණත් තමන්දි එකම පුතා මනෝව්‍යාධික ඝාතකයෙක් කියලා තේරුම් ගත්ත ඇන්තනි ෆිලිප්ව බේරගන්න මෙච්චර අවස්ථාව තිබිලත් ඒ දේ කරන්නේ නැතිව ෆිලිප්ට මැරෙන්න ඉඩ දෙනවා. මේ වෙලේ ජෙනී කතා කරලා ඇහුවොත් ෆිලිප්ව හොයාගත්තද කියලා ඇන්තනි මේ වෙලේ කියන්නේ හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් ෆිල්ම් එක අන්තිමට ඇන්තනි තමන්දි වැරදි ඔක්කො පාපොච්චාරණය කරලා නීතියට බාර වෙනවත් එක්කම මේ පිස්සු හැදෙන ෆිල්ම් එක ඉවර වෙනවා. ඒත් මේ ෆිල්ම් එකකින් අපේ ජීවිතයට ලොකු ආදර්ශයක් දෙනවා. ඇත්තටම ඇන්තනීට වුණා වගේ වැරදි දේවල් කරොත් ඒවට විදවන්න වෙන්නේ තමන්ට විතරක් නෙවෙයි. තමන් ආදරය කරන ආදරණීය මිනිස්සුන්ටත් එක්කමයි. ඉතින් අපි අතරත් ෆිලිප් වගේ ඇන්තනි වගේ මිනිස්සු ඇති. ඔයත් කල්පනා කරලා බලන්න ඔයත් ඒ වගේ කෙනෙක්ද කියලා. හැමදාම හොඳ දේ විතරක් කරමු. ඒ දේවල් වලින් අපිට ආපහු ලැබෙන්නේ හොඳ සතුටු හිතන දෙයක්ම විතරයි. ඉතින් එහෙම කියන ගමන් අද වීඩියෝ එක මම නවත්තනවා. මේ වගේ තවත් ලස්සන ෆිල්ම් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එකත් click කරලා තියාගන්න කියන ගමන් අමතක කරන්නේ නැතුව වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් අදට සුබ ගමන්. ඔයාලා හැමෝටම ජය වේවා.